සුබ දවසක් නංගිලා මල්ලිලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2020 O level pass paper එකේ පළවෙනි පත්‍රයේ B කොටසේ ප්‍රශ්න සහ දෙවෙනි පත්‍රයේ ප්‍රශ්න කිහිපයක්. ඉතින් අද සෙෂන් එකෙන් භාග පරිමිතිය හා වර්ගඵලය සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සම්භාවිතාව හා කොටුදැල උපකල්පිත මධ්‍යගය හා ප්‍රස්ථාර කියන මාතෘකා ආශ්‍රයෙන් ආපු ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. හරි, එහෙනම් අපි යමු පළවෙනි පත්‍රයේ B කොටසේ පළවෙනි ප්‍රශ්නයට. ඉතින් ඔයාලා දන්නවා පළවෙනි පත්‍රයේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භාග ආශ්‍රයෙන්. ඒතකොට භාග සුළු කිරීමේ දැනුම පාවිච්චි කරලා ඕනේ අපි ඒකට පිළිතුරු සපයද්දි පිළිතුරු සපයන්න. හරි, එහෙනම් ප්‍රශ්නේ බලන්නකෝ. ධාරිතාව ලීටර් 5ක් වන භාජනයක් පැණිබීම වර්ගයකින් පුරවා තිබිනි. එයින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගනී. සංග්‍රහ කිරීම සඳහා කොටසක් යොදා ගැනීමෙන් පසු ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා අපෙන් අහනවා. හරි, මොකක්ද බලන්න වෙන්නේ? භාජනයක් තියෙනවලු. මේ භාජනයේ ධාරිතාව 5 ලීටර්ලු. මෙන්න මේ 5 ලීටර් වූ ධාරිතාවයක් තියෙන භාජනයෙන් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කටයුතු වලට ගන්නවලු. 10න් 3ක ප්‍රමාණය සංග්‍රහ කටයුතු වලට ගන්නවලු. අපෙන් අහන සංග්‍රහ කිරීම සඳහා යොදා ගැනීමෙන් පස්සේ ඉතිරි වෙච්ච පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කොපමණ ප්‍රමාණයක්ද? ඉතින් මේක හරිම ලේසි. මම දන්නවා ඉතිරි පැණිබීම ප්‍රමාණය කියන එක අපි වගන්තියෙන් ලියලා ඉතිරි පැණිබීම ප්‍රමාණය සම්පූර්ණ එකෙන් 10න් 3ක් තමයි අයින් කරලා තියෙන්නේ. එහෙනම් සම්පූර්ණ එකෙන් අපි 10න් 3 අඩු කරනවා. එතකොට එනවා අපිට 1යි කියලා කියන්නේ 10යි 10න් 3ක් අඩු කරාම කීයද? 10න් 7යි. 10න් 7යි ධාරිතාවෙන් කියලා මතක ඇතුව ලියන්න. භාජනයේ ධාරිතාවෙන් කියලාම ලියවනම් හොඳයි, කමන්නේ. 10න් 7යි ධාරිතාවයෙන්. හරි. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නය. භාජනයේ ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලයකට වත් කරන ලදී. ඉන්පසු භාජනයේ ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය කියලා දෙකක් ටයිප් වෙලා තියෙනවා, පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්. ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා අහන්නේ. මොකක්ද ඒ කියන්නේ? දැන් මේ ඉතිරි වෙලා තිබ්බ ප්‍රමාණය කොච්චරයිද අපි හොයාගත්තනේ 10න් 7ක් කියලා. මෙන්න මේ 10න් 7නුත් 7න් 5ක් බෝතලයකට වක් කරලා තියෙනවා. 10න් 7නුත් 7න් 5ක්. දැන් අපි මුලින්ම හොයාගෙන ඉමු බෝතලයට වත් කරපු ගාන. බෝතලයට වත් කරපු පමණ කොහොමද? 10න් 7ක් තිබුණා. 10න් 7න් කොච්චරක්ද? 7න් 5ක්. මෙවලන 4 7 කැපිලා යනවා. අපිට එනවා 10න් 5ක්. එහෙම නැත්නම් දෙකෙන් එකක් කියලා. මම මේක තවත් අපිට සුළු කරන්න පුළුවන්. නමුත් මේක මම තවදුරටත් සුළු කරන්න යන්නේ නැහැ. මොකද මේක අවසාන උත්තරයක් නෙමෙයි සහ අපිට ලේසි මේක 10 තියාගෙන ගියොත්. හරි. එහෙනම් එතකොට ඔන්න මේ තමයි වත් කරපු ප්‍රමාණය. මේ උත්තරය මේ තමයි වත් කරපු ප්‍රමාණය. මේකත් අපේ රූප සටහනේ දා ගන්නවා. කුඩා බෝතලයට එහෙනම් කොච්චරක් දාගෙනද? 10න් 5ක් කුඩා බෝතලයට. හරි. කුඩා බෝතලයට දැම්මනම් එහෙම දැම්මට පස්සේ ඉතිරි වෙලා තියෙන පැණිබීම ප්‍රමාණය කොච්චරක්ද කියලා අපෙන් අහනවා. හරි, එහෙනම් අපි දාමු භාජනයේ ඉතිරි පැණිබීම ප්‍රමාණය. භාජනයේ ඉතිරි පැණිබීම ප්‍රමාණය. දැන් සංග්‍රහ කරන්න 10න් 3ක් ගියා. කුඩා බෝතල් වලට 10න් 5ක් දැම්ම. එහෙනම් ඔක්කොම භාජනයෙන් එළියට ගියපු ගණන කොච්චරක්ද? 10න් 3යි 10න් 5 එකතු කරාම කීයද? 10න් 8යි. එහෙනම් මෙන්න මේ 10න් 8 සම්පූර්ණයෙන් අඩු කරා නම් අපිට දැන් භාජනයේ ඉතිරි ප්‍රමාණය හම්බ වෙනව නේද? හරි, එහෙනම් අපි ඒක කරලා පෙන්නමු. සම්පූර්ණයෙන් 10න් 3 ඒ මොනවාට? සංග්‍රහ කටයුතු වලට 10න් 5 මොනවටද?
කුඩා බෝතල් වලට දැම්මා. හරි. එහෙනම් ඉතින් මේක සුළු කරන්න. මේක සුළු කරාම එන්නේ කොහමද? 1න් 10න් 8ක් අඩු කරාම එන්නේ. එනවා. එතකොට 1න් 10න් 8ක් අඩු කරාම කීයද? 10න් 2යි. මේක අවසාන උත්තරයක් නිසා මම තියනවා 5න් 1යි ධාරිතාවේ. හරි. ධාරිතාව හරි නේද? එතකොට ඒකට ඔන්න ආන්සර් එක හරි. හරි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. දැන් එම භාජනයේ අඩංගු වන පැණි බීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් වන තෙක්. තව පැණි බීම වත් කරනවාද? එසේ භාජනය වත් කරනවාද? පැණි බීම ප්‍රමාණය අපෙන් අහනවා ලීටර් වලින්. හරි. දැන් මොකක්ද? අපි දන්නවා 5න් 1යි. දැන් භාජනය කොච්චරයිද ඉතුරු? දැන් භාජනය ඉතුරු 5න් 1යි. ඒ කියන්නේ කොච්චරක්ද? 10න් නම් 2ක්. හැබැයි මිනිහෙක් ඉඳගෙන මේ භාජනයේ හරි අඩ හරියටම භාගයක්. කියන්නේ 2න් 1ක්. මම 10 හරය 10න් කළා කිව්වොත් 10න් 5ක් වෙනකන් මොනවද කරන්නේ? තව පැණි බීම දානවා. ඒ දාපු ප්‍රමාණය අපෙන් අහනවා ලීටර් වලින් කොච්චරද කියලා. එහෙනම් 10න් 2ක් තිබුණා 10න් 5ක් වෙනකන් පිරෙව්වා නම් තව කොච්චරක් දාලාද? 10න් 3ක් තව දාලා නේද? තව 10න් 3ක් දාලා. එහෙනම් ඒක ලියමු. දැමු බීම ප්‍රමාණය කියලා මම ලියනවා. කොච්චරයිද? 10න් 5න් 10න් 2ක් අඩු කරාම අපිට එනවා 10න් 3. කොච්චරක් දාලාද? 10න් 3ක් දාලා. දැන් අපි ඒක ලීටර් වලින් ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? සම්පූර්ණ භාජනයේ ධාරිතාව කොච්චරයිද? ලීටර් 5යි. සම්පූර්ණ භාජනයේ ධාරිතාවය ලීටර් 5යි. මේ ලීටර් 5න් 10න් 3ක්. හරිද? විනාඩියක් දෙන්න. හරි. 5න් 10න් 3ක්. එතකොට බලන්න මේ 5ට 1යි මෙතන 10ට 2යිනේ. එතකොට එනවා 3 බෙදීම 2යි ලීටර්. ඉතින් මේක මෙහෙම තියනවට වඩා හරිම ලස්සනයි. දශම ස්ථානයෙන් තිබ්බනම් 3 2න් බෙදුවම 1.5යි දැක්කද? 1.5 ලීටර් කියලා අපිට දාපු ප්‍රමාණය එනවා. හරි. හරි. එතකොට ඒ පළවෙනි ප්‍රශ්නය. එතකොට ඔන්න ඒ විදිහට අපි පළවෙනි ප්‍රශ්නය අවසන් කරනවා. මම ඔයාලට පළවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම පෙන්නුවොත් හරියට පේනවනේ. මෙන්න මේ විදිහට අපි භාගාශ්‍රිතයෙන් දීපු ඒ ප්‍රශ්නය සාකච්ඡා කරා. ඒතකොට හරිම ලේසි. මේකෙදි පොඩ්ඩක් ඔයාලා මතක තියාගන්න. ඔයාලට හරිම ලේසි මේ විදිහට රූප සටහනක් ඇඳගත්තා නම්. එතකොට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න හරිම ලේසි. ඊළඟට එක තමයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ භාගයක් ලියද්දි අපිට ඒකකයක් දාන්න බෑනේ. සමහරක් වෙලාවට මෙතන වගේ අපිට ඒකක දාන්න පුළුවන්. නමුත් ධාරිතාවෙන් කවර භාගයක්ද වගේ අහුවොත් අපි දන්නවනේ. එතකොට නිකම්ම භාගය තියන්න එපා. සමහරක් වෙලාවට එක්සෑම් එකේ මාකින් ස්කීම් එක ස්ට්‍රික්ට් වුණොත් ඔයාලට මෙන්න මෙතන එක ලකුණක් අහිමි වෙන්න පුළුවන්. එක ලකුණු භාගයක් අහිමි වෙන්න පුළුවන්. ඒක නිසා පුරුදු වෙන්න ධාරිතාවෙන් 10න් 7ක් කවර භාගයක්ද කියලා අහුවාම ඒ මොකක්ද කියන එකෙන් මෙච්චරක් කියන එක පැහැදිලිව ලියන්න. ඒ විදිහට ඒ ලියන්න ඕනේ. සහ අනිත් එක තමයි අනිවාර්යයෙන්ම ලීටර් වලින් දක්වන්න හරි මොකක් හරි ප්‍රමාණයක් ලීටර් කිලෝග්‍රෑම් මොන හරි ඒ ආශ්‍රයෙන් දුන්නොත් අනිවාර්යයෙන්ම ඒ අදාළ තැනට ඒකක යොදන්න. මොකද එතකොටත් ඔයාලට එතනත් ලකුණු භාගයක් හෝ ලකුණක් අහිමි වෙන්න හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. අපිට සාමාන්‍ය දෙවෙනි ප්‍රශ්නය හම්බ වෙන්නේ පරිමිතිය හා වර්ගඵලය ආශ්‍රයෙන් අපිට රූප සටහනක් දෙනවා. ඒ රූප සටහන බලලා ප්‍රශ්න
වලට උත්තර ලියන්න තමයි තියෙන්නේ. හරි බලන්නකො ප්‍රශ්නේ රූපය දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර කොටසකට යා වූ අරය 14 මීටර වූ අර්ධ වෘත්තාකාර කොටසක් සහිත මල් පාත්තියක් පොඩි printing mistake එක මල් පාත්තියට පිටරින් අඳුරු කර ඇති ඍජු කෝණාශ්‍රාකාර කොටස් දෙකේ ගල් අතුරලා තියෙනවා පයගේ අගය 7/22 ලෙස ගන්න කියලා කියනවා. මේ බලන්න මම පොඩ්ඩක් ගාන කතා කරන්න කලින් අපි රූප සටහන පොඩ්ඩක් තේරුම් අරගෙන ඉමු. මේක තමයි දීලා තියෙන රූප සටහන. මේක කියන්නේ මොකක්ද? අපිට පොඩ්ඩක් බලහට දෙන්න මට ගානක් බලන්න ඕනේ. හරි. ඔහම තියමු. පේනව නේද ඔයාලට? අංගිල මල්ලයා පේන? හරි. හරි. දැන් එතකොට මෙන්න මේක තමයි රූප සටහන. මේක කියන්නේ මොකද? ඍජු කෝණාශ්‍රාකාර කොටසකට යා වූ අරය 14 මීටර වූ. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට කොච්චරයිද? 14 මීටර වූ අර්ධ වෘත්තාකාර කොටස සහිත මල් පාත්‍ය. එතකොට මේ මල් පාත්‍ය වෙන්නේ මේක නෙමෙයි. මේ ටික නෙමෙයි. මල් පාත්‍ය කියන්නේ මෙන්න මේ ටික. ඒක මුලින් ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඔන්න ඔය කොටස තමයි මල් පාත්‍ය මේකේ. මේ ප්‍රශ්නෙට අනුව. එතකොට මොනවාද මේ කඩේරි වලින් දාලා තියෙන්නේ? ඒ ටික තමයි අර කියන ගල් අතුරලා තියෙන කොටස. ඒ ටික තමයි මොනවාද? ගල් අතුරලා තියෙන කොටස. හරි. හරි. අනේ විදියට පොඩ රූප සටහන තේරුම් අරගන්න ඕනේ. හරි. හරි අපි දැන් යම් ප්‍රශ්න වලට. මල් පාත්තියේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ මෙන්න මෙතන පොඩි printing mistake එකක් තව තියෙනවා. නිකම්ම දිග නෙමෙයි BC දිග තමයි අපි හොයන්න ඕනේ. BC මෙන්න මෙතන C කරලා හදාගන්න මෙයා D වෙනවා. එතකොට හරි. මෙයා C මෙයා D. හරිනේ හරි. දැන් අපි අහන මල් පාත්තියේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ BC දිගනේ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දිග අපෙන් අහනවා. හරි. එතකොට අපි දැන් දන්නවා මේ අර්ධ වෘත්තයේ අරය අපිට දීලා තිබුණා 14යි කියලා මෙතන ඉඳන් මෙතෙන්ටනේ. එහෙනම් විස්කම්බය කොච්චරද? ඒ කියන්නේ මෙතන සිට මෙතෙන්ටම කොච්චරද? විස්කම්බය කොච්චරද? 14 වගේ දෙකක්. එන අරය වගේ දෙකක්. එනේ 28ක් නේ. 28ක්. ඒ 28 එනොත් අපි දන්නවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට මම වෙන පාටක් ගන්නම්. අපි දන්නවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට. එතන ඉඳන් එතෙන්ට කොච්චරයිද මේ? මේ එතන ඉඳන් මෙතන 7යි කියලා දීලා ඉන්නම් මෙයා 7යි. මේ පැත්තෙත් එහෙමනේ මෙයා 7යි. එහෙනම් මෙන්න මේ කොටස අපිට හොයාගන්න පුළුවන් නේද? මේ 28 මේ 7 දෙන්න අඩු කරාම මේ මෙන්න මෙතන මේ ටික එනවා නේද? අපි ඒකත් වෙන පාටකින් මම යොදන්න අඳුර ගන්න හසු මෙන්න මේ ටික එනවා නේද එහෙනම්? එහෙනම් ඒ ටික එනවා. එතකොට අපි දන්නවා ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද සමානයි. එහෙනම් මෙයාගේ අගයමයි මෙයාටත් එන්නේ. කියන්නේ BC මේ BC ගේ දිග අපිට නිකම්ම හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු ගාන හදන්න. හදන්න කියලා ලොකු දෙයක් නැහැ. BC දිග කියලා දාගමු. මොකද්ද කරන්න වෙන්නේ? 28යි මීටර වලින් අපි අඩු කරන්න ඕනේ 7/2ක්. එතකොට අපිට එනවා 7/2ක් කියන්නේ 14යි 28න් 14ක් අඩු කරාම කීයද ඒත් 14යි මීටර. මතකතු ඒකක යොදන්න. එහෙනම් අපිට ඕන මෙයාට එන අගය 14යි මීටර කියලා. 14යි මීටර කියලා. ඊට පස්සේ අපෙන් අහනවා මල් පාත්‍ය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය කොච්චරද කියලා. මෙන්න මේකේ වර්ගඵලය කොච්චරක්ද කියලා අහනවා. අපි දන්නවා අර්ධ වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද? 360න් ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක මුලින් අපි කතා කරගෙන ඉමුකෝ. ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය 360න් θ 2πr 2 නෑ. වර්ගඵලය අහන්නේ 2 නෑ. පරිමිතිය තමයි 2π වෙන්නේ. වර්ගඵලය අහනවා නම් 360න් πr වර්ගය. එහෙනම් මේක අර්ධ වෘත්තයක් නිසා භාගයක්නේ. θ වෙනුවට 360න් θ වෙනුවට භාගය දානවා. πr වර්ගය. π අපිට 7න් 22 ලෙස ගන්න කියලා තියෙනවා. අරය දීලා තිබුණා 14යි කියලා. 14 වගේ දෙකක්. මම පහසුවට ඕනනම් සූත්‍රය උඩින් ලියන්නම් කාට හරි අමතක නම්. ගුණ කිරීම πr වර්ගය. අපි ඔන්න ඔකට තමයි මේ ආදේශ කළේ අපිට දීලා තිබ්බ දත්ත ටික. හරි.
එතකොට මේක ලස්සනට සුළු වෙලා යනවා. බලන්න 1යි 22ට 2 ඒවා 11යි. මෙතන 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. එතකොට අපිට එන්නේ 22 14න් ගුණ කරන්න. 22 14න් ගුණ කරාම කීයද? 308යි නේ. 308යි. වර්ග මීටර් වර්ගඵලයක් අහන්නේ අපි. හරි. වර්ගඵලයේ ඒකක වර්ග මීටර් වර්ග සෙන්ටිමීටර් නේ අපිට දීලා තියෙන ඒකක යන්නේ මීටර් වලින් නිසා අපි ඒක වර්ග මීටර් කියලා තියමු. හරි. ඒතර අවසාන උත්තරය තමයි 308යි. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න දෙන්න. හරි. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගල් අතුර ඇති කොටස් දෙකේ වර්ගඵල වල එකතුවට සමාන ඍජුකෝණාශ්‍රාකාර කොටසේ දිග හොයන්න. හරි. මුලින්ම මම අර මේ අපි හොයාගත්තානේ මෙන්න මේ ටික. අපි ඒ ටික මේකේ මාක් කරලෙමු. අපි දන්නවා මෙයා කොච්චරක් කියලාද? 14ක් කියලා. මෙන්න මෙයා 14ක් කියලා අපි දන්නවා. ඊට පස්සේ මෙයාගේ වර්ගඵලය අපි දන්නවා 308ක් කියලා. ඒ ටික තමයි නේද අපිට මෙතන ඉඳන් මෙතෙන්ට 7යි. හරි. ඔය ටිකනේ දෙනට. හරි. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය ගල් අතුර ඇති කොටස් දෙකේ වර්ගඵල. මෙයාගේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලයයි වල එකතුවට සමානයිලු. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මෙයාගේ සම්පූර්ණ වර්ගඵලය සමාන වෙනවලු. මම මේ මැද කෑල්ල අයින් කළා මෙන්න මෙහෙම කඩේරින් මෙයාම කඩේරයක් නෙමෙයි නේ ආවේ. කඩේරක් ගම්. මම මැද කොටස අයින් කර ගන්නවා. හරි. සහ මෙතනින් මේ කඩීර මෙයාවයි දාලා ඔන්න මම සම්බන්ධ කරගන්නවා. ඔන්න මෙයාගේ මෙතන ඊළඟතර ඔන්න මේ කොටස මෙන්න මේ කොටස මෙතනත් ඉඩක් නැහැ හොඳේ සම්පූර්ණ එකක් මම මෙතන ඉඩක් විදියට පෙන්වන්නේ අර දෙකම එකතු කරා කියන එක පෙන්වන්න ඕනේ නිසා තමයි මම මේ එතන එක එහෙම දැම්මේ. අන්න මෙන්න මේ සම්පූර්ණ වර්ගඵලයම මෙයාගේ ඒට ඒ කියන්නේ ඒරියානි වර්ගඵලය මම එකයි කියලා දාගන්නේ. මෙයාගේ සම්පූර්ණ වර්ගඵලයම මෙන්න මේ ගල් අතුරලා තියෙන කොටස් දෙකේ වර්ගඵලයට විතරයි. මෙන්න මේ මැද්දෙක් කෙනා නෑ. ඒ මල් පාත්තියට අයිති කොටසක්. ඒ කොටස නෑ. දෙපැත්ත දෙන්නගේ විතරයි. එහෙනම් මොකක්ද 308යි වර්ග මීටර් සමාන වෙනවලු මෙන්න මෙයාගේ වර්ගඵලයට. ඉතින් අපි මෙයාගේ වර්ගඵලය දන්නේ නැහනේ. වර්ගඵලය දන්න 308යිනේ. නමුත් මෙයාගේ වර්ගඵලය අපිට හොයාගන්න නම් මේකේ දිග නෑ. අපි පළල විතරයි දන්නේ. කොහොමද අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ කොහොමද? මොකක්ද? දිග හොයන්න කියන එකනේ. ඒක හරිම ලේසි. අපි දන්නවා ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග වැලකීම පළල. අපි ගාව පළල තියෙනවා. පළල කීයද? 14යි මීටර්. නමුත් අපි දිග දන්නේ නැහැ. දිග කියන්නේ x කියලා අපි දාගත්තොත් x සමාන වෙනවා 308 14 බෙදලා. මේ පැත්තත් 14 බෙදනවා. මේ පැත්තත් 14 බෙදනවා. එතකොට අපිට එනවා නේද? ඍජුකෝණාශ්‍රයේ දිග පැත්තක දිග 308 14න් බෙදුවා. දැන් ඔක බෙදන්න යන්න අවශ්‍ය නැහැ. හේතුව කලින් ප්‍රශ්නේ මතක ඇති 22යි 14යි ගුණ වෙලා තමයි 308 ආවේ. අතන අපි ගාව 14 ඉන්නවා. එහෙනම් මෙයා අනිවාර්යෙන්ම පැත්තක දිග කීයක් වෙන්න ඕනද? 22යි මීටර වෙන්න ඕන. 22යි මීටර. එහෙනම් උත්තරේ මොකක්ද? 22යි මීටර. හරි නේද? එහෙනම් අපි දන්නවා දැන් මෙයා 22යි කියලා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මුළු මල් පාත්තියේම පරිමිතය සොයා එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති වර්ධූතයේ විශ්කම්බයට සමාන පළලක් ඇති ඍජුකෝණාශ්‍රයක දිග සොයන්න. හරි. අපි මුලින්ම මේ කොටස පොඩ්ඩක් අමතක කරලා මුලින්ම පරිමිතිය හොයන් ඉමු. හැබැයි අපි දැන් මේ මල් පාත්තිය අහන්නේ. හොඳේ. අපිට ගල් අතුරපු කොටස මෙතනදී වැඩක් නැහැ. ඒක නිසා අපි එන මල් පාත්තිය තමයි හොයාගන්න ඕනේ. කො මල් පාත්තිය? මල් පාත්තිය කියලා කියන්නේ කොයි ටිකද? මම මල් පාත්තිය කියන ටික ඔයාලට පෙන්නුවොත් මල් පාත්තිය කියන්නේ මෙන්න මෙයා ඔන්න ඔය ටික මල් පාත්ති ඊට අමතරව තව පොඩි කොටසක් එකතු වෙනවා මෙන්න මේ අර්ධ වෘත්තය ඡාප කොටස. දැන් අපි
මෙයා දන්නවා මෙයා කොච්චරද 14ක් කියලා දන්නවා. මෙයා කොච්චරක් කියලා දන්නවද අපි? මෙයා 22ක් කියලා දන්නවා. මෙයාත් 22ක් කියලා. එතකොට සම්මුඛ පාද සමානයි. මෙයා 22ක් කියලා දන්නවා. මෙයා 7ක් කියලා දන්නවා. එහෙනම් අපිට පරිමිතිය හොයන්න තව එක පොඩි කොටසක් අඩුයි. මොකද මේ ඡාප දිග. එහෙනම් අපි මුලින්ම අර්ධ වෘත්තයේ ඡාප දිග හොයාගෙන ඉමු. කොහොමද අපි කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ? 360 θ 25 r නේ. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කීයද? 180 වෙන අර්ධ වෘත්තයක් නෙමෙයි තියෙන්නේ කොහමද? එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම 25 5 කියන්නේ 7න් 22යි r දන්නවා අපි 14යි කියලා. බලන්න කැපිලා යනවා. මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. ඡාප දිග කොච්චරයිද? 22යි මීටර කියලා නේ. ඒක උත්තරය නෙමෙයි. 22යි මීටර කියලා එනවා. ඒක උත්තරේ නෙමෙයි, පිළිතුර නෙමෙයි. හරි? 22යි මීටර කියන්නේ පිළිතුර නෙමෙයි. හරි. දැන් ඔන්න අපිට ඔක්කොම ටික හම්බුණා නේද? දැන් අපිට පුළුවන් පරිමිතිය හොයාගන්න. අපි එහෙනම් මුලින්ම පරිමිතිය හොයලෙමු. ඊට පස්සේ තව කොටසක් කියනවා. ඒකට යමු පරිමිතිය හොයලා. පරිමිතිය සොයන්න කියනවනේ. හරි. අපි එක පැත්තකින් පටන් ගමු 22 ගමු. 22 ධන 7 ධන යටට එන්න 22යි ආයෙම නෑ. පොඩි අවුලක් වුණා. බලන්න මෙන්න මෙතන 22 නෙමෙයි දැන් දෙකක් තියෙනවනේ. ඒක දැක්කේ නෑ. දැක්කද? ඒ වගේ පොඩ්ඩක් ආයෙ බලන්න ඕනේ. ගාන. හරි. 22 ගුණ කරාම දෙකෙන් කීයද? 44යි. මෙයා 44යි. හරි. මෙතන දෙක තියෙනවා. ඒක නිසා අර එක දැක්කේ නෑ. හරි 22 දෙකෙන් ගුණ කරාම 44. එතකොට ඡාප දිග 44යි. හරි. ඡාප දිග 44. එතකොට මෙතන එන්නේ 44 නේ. හරි. 44 එන මේ 22 ගත්තා. මම තමයි බැලුවේ ඇයි මෙච්චර 22 ඒ වගේ කියලා. හරි. 22යි. ඊට පස්සේ මෙතන අපි ඉන්නවා 14ක්. ආයි ඉන්නවා මෙතන 22ක් සහ තව ඉන්නවා 7. මම ඒ 7 යටින් ලියන්නම්. හරි. එතකොට මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ. මේ ටික ඔක්කොම එකතු කරාම අපිට උත්තරේ එනවා. එකතු කරන් බලන්න 44යි 7යි 22යි 14යි 22යි 7යි. හරි නේද? න 44යි 7යි 22යි 14යි 22යි 7යි. හරි. එකතු කරන්න. මෙතන එකතු කරොත් පේනව නේද? චුට්ටක් කැපිලා නේ. මේ පැත්ත ගමු එනවා. හරි 7යි 4යි 11යි 11යි 12යි 13යි 13යි 17යි 19යි 7යි 26යි දෙකක් ඉතුරු 6යි 7යි 8යි 9යි 10යි 11යි කීයද අපිට එනවා 116යි කියලා 116 පරිමිතිය කොච්චරයිද 116 ඔන්න එක උත්තරයක් හෙව්වා අපි. පරිමිතිය සොයන්න කියනවනේ. පරිමිතිය සොයා. ඊළඟට මොකද්ද කියන්නේ? එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති. පොඩ්ඩක් හිමින් කියවන්න එතකොට තේරෙයි. පරිමිතිය සොයා හරිද දැනෙන්නේ මං කොමාව දැන්නේ? පරිමිතිය සොයා. එම පරිමිතියට සමාන මේ පරිමිතියට සමාන පරිමිතියක් තියෙන අර්ධ වෘත්තයේ විස්කම්භයට අර්ධ වෘත්තයේ විස්කම්භය කොච්චරයිද 14 ඒවා දෙකක් නේ අර ඒ වගේ දෙකක් 28යි මීටර අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති ඍජු කෝණාශ්‍රයක දිග හරි ඒක හොයන්න පුළුවන් හරි මම දාන එවැනි ඍජු කෝණාශ්‍රයක දිග අපි හොයමු අපි දන්නවා හරිද අපි දන්නවා කීයද 116යි නේ සම්පූර්ණ 116ට සමාන වෙන්න ඕනේ හරිද මීටර මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා කියලා හිතන්න මෙයා 28යි කියලා අපි දන්නවා පළල සමාන විස්කම්භයට සමානයි කියලා කියනවනේ මේ පේනවනේ විස්කම්භයට සමාන පළලක් තියෙනවා කියලා. එතකොට හරිය 28යි කියලා අපි දන්නවා. එහෙනම් සම්මුඛ පාද සමාන නිසා මෙයා 28යි නේ. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ දිගනේ. හරි. ලේසි. මේ 28 ඒවා
2ක් 28 කීයද 56යි 116න් 56ක් අපි අඩු කරමු මුලින්ම මම මේ හරියට ගන්න 116න් 56ක් අඩු වෙනවා බිංදුවයි 11න් 5ක් අඩු කරාම කීයද 6යි 60යි මේ 60යි මීටර කියලා කියන්නේ මෙන්න මේ දිගේව දෙකක් සමානයි දිගේව දෙකක්. ඉතින් අපි මෙන්න මෙයයි දෙන්නගේම එකතු තමයි 60. ඉතින් මේ දෙන්න සමාන නිසා නේද? මේ දෙන්න සමාන නිසා අපි දන්නවා මේ 62කින් බෙදුවා නම් නේද? 30යි කියලා අපිට එනවා. එහෙනම් අපි දන්නවා දැන් ඔන්න 30යි මීටර කියලා. හරි 30යි මීටර කියලා. හරි. එතකොට ඔන්න ඔය විදියට අපිට පුළුවන් ඔය තියෙන්නේ ඔන්න 4 වෙනි ගණ. 4 වෙනි ගානේ අපිට කියනවා පරිමිතිය හොයන්නත් කියනවා. ඊට පස්සේ තව එකකින් එවැනි මේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රයක දිග හොයන්න කියලා. හරි නේද එතකොට 30යි මීටර. හරි. එතකොට ඊළඟට මම හිතන්නේ ඊළඟට තියෙන ඊළඟ මේ එච්චරයි මේ ප්‍රශ්නේ කොටස් ගන්න ඉවරයි අපිට බෝඩ් එක පොඩ්ඩක් පෙන්වන්න. හරිනේ. එතකොට ඔන්න ඊළඟ ගාන පෙන්නුවොතින් ඔය තියන්නේ ඒක මේක ඊළඟට ගත්තොත් මේ තියන්නේ මුල්ම කොටස. හරිනේ? හරි. ඊළඟට අපිට තියෙනවා මේ වරිපණම් බදු සහ කොටස් වෙළඳ පොලේ ගාන අපි ඒකට එමු. හරි නේද එහෙනම්? හරි. එමු ඒ ගානට. හා මෙතන එක්තරා හරි එක්තරා නගර සභාවක් නිවාස සඳහා ඒවායේ වාර්ෂික තක්සේරු වටිනාකමෙන් 12% වාර්ෂිකව වරිපණම් බදු 12%ක වාර්ෂික වරිපණම් මුදලක් අය කරනවා. කමල් සතු නිවසේ වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 15000ක් නම් එයා ගෙවන්න ඕනේ ගාන. හරිම ලේසි. 15000යි 12%යිනේ. රුපියල් 15000න් 12%ක් බලන්න තියෙන්නේ. හරිම ලේසි එක. ගුණ කිරීම 12%. අවශ්‍ය නම් මේකෙත් මෙතන ලියන්න පුළුවන් ගෙවිය යුතු වරිපණම් බදු මුදල කියලා. ඒක ලියන්න කැමතියි. හරිද? හරි. එතකොට මේක මේ බලන්න බිඳුවට මේ බිඳුව කැපෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 5 වරක් 12 කීයද? 180යි. 5 වරක් 12 180යි. මෙතන අපි එක බිඳුවක් දාමු. මන්තක ඇතුව රුපියල් දාන්න. ඉරි දෙක ගන්න. හරි. කොච්චරක් ගෙවන්න ඕනේද? රුපියල් 180ක් එයා ගෙවන්න ඕනේ වර්ෂයකට. හරි මාසයකට නෙමෙයි වර්ෂයකට. හොඳයි මතක තියාගන්න. හරි ඊළඟට කමල් තම නිවස මාසික කුලිය රුපියල් 9000 බැගින් වර්ෂයකට කුලියකට දෙනවා. අන්න පොඩ්ඩක් හයිලයිට් කරගන්න ඕනේ පොයින්ට් එක තමයි මාසයකට තමයි 9000ක්. අවුරුද්දටම නෙමෙයි. මාසයකට 9000ක්. හරි. ඉතින් මුළු කුලිය මුදල එකවර ලබා ගන්න. යා මේ මාසෙන් මාසයට 9000 හේව ගන්න කෙලින්ම එකපාර සම්පූර්ණ ගානම ඉල්ල ගන්නවලු. මේ ඊට පස්සේ කියන නිවසේ වාර්ෂික වරිපණම් බදු මුදල ගෙවලා නිවසේ නඩත්තු කටයුතු වලට රුපියල් 8200ක් වේදම් කළ පසු කමල්ට ඉතිරි වෙන මුදල කොච්චරක්ද කියලා අපෙන් අහනවා. එහෙනම් මුලින්ම අපි මෙයාගේ කුලී ආදායම හොයන්න ඕනි. වාර්ෂික අවුරුද්දකට කුලී ආදායම කොච්චරක්ද කියන එක හොයමු. වසරකට කුලී ආදායම කොච්චරක්ද? 9000 ගුණ කරන්න ඕනේ 12යි. 12 වරක් 9 කීයද? 12 වරක් 9 108යි. 12 වරක් 9 108යි. 108ට මේ බිංදු තුන ඇඩ් කරන්න. 108ට මේ බිංදු තුන ගන්න රුපියල් 1,80,000ක් යාට වසරකට කුලී ආදායම වශයෙන් හම්බ වෙනවා. එහෙනම් අපෙන් අහනවා දැන් කමල්ට ඉතිරි වෙන මුදල. කමල්ට ඉතිරි වෙන මුදල. හරි. මොකක්ද කරන්නේ? රුපියල් 1,80,000න් මෙයාගේ වියදම් ටික අපි
අඩු කරමු. මොනවාද මෙයාගේ වියදම්? අර වරිපනම් ගාස්තුවයි. මෙයාට නිවස නඩත්තුවට කොච්චරක් යනවද? 8200යි. හරිනේ? හරි. එතකොට රුපියල් 1,08,000න් අඩු වෙනවා. රුපියල් කීයක්ද? 10,000. යාගේ වියදම 10,000යි. එහෙනම් මෙයාට ඉතුරු වෙනවා කොච්චරක්ද? අතේ ඉතිරි වෙන්නේ රුපියල් 98,000යි. කොච්චරක් ඉතුරු වෙනවද? රුපියල් 98,000. අපිට මුළු ප්‍රශ්නයම අපි පෙන්නුවා ඉතින්. හරිනේ? හරි. ඒකට මුළු ඔක්කොගෙම ඉතුරු වෙනවා. එහෙනම් රුපියල් 98,000ක්. හරි. ඒක හරියනේ නම් අපි ඊළඟ ගන්නට යමු. කමල්ට ඉතිරි වෙන මුදල කොටසක මිල රුපියල් 40. මම ඒ ගමන් මේකේ මාක් කරගන්න. කොටසක මිල රුපියල් 40යි. සමාගම කොටස් මිල දී ගැනීම සඳහා ආයෝජනය කරන වර්ෂයක් අවසානයේදී ඔහුට 7,350ක ලාභාංශ ආදායමක්. ලාභාංශ ආදායමකුත් හම්බ වෙනවා. කොච්චරද? රුපියල් 7,350යි. ඉතිරි වෙන මුදල ආයෝජනය කරපු මුදල කොච්චරයිද? එයා ඉතිරි වෙච්ච ඔක්කොම සම්පූර්ණ මුදලම දානවා. ආයෝජන මුදල ගත්තොත් එයාට කීයක් ඉතුරු වුණාද? බලන්න කලින් ගානේ රුපියල් 98,000ක් ඉතුරු වුණා. එහෙනම් එයා රුපියල් 98,000ම යොදවනවා. හරි? ඒ 98,000ම යොදවනවා. හරි? ඊළඟට අපෙන් අහනවා සමාගම කොටසක් සඳහා වාර්ෂිකයට ලබා දෙන ලාභාංශ එක කොටසක ලාභාංශ මුදල කොච්චරක්ද කියලා. කොටසකට. හරි? හරි. දැන් අපි මෙතන දන්නේ නැති එකක් තියෙනවා. මොකක්ද දන්නේ නැති එක? අපි දන්නේ කොටස් කීයක් මිලදී ගත්තද කියලා. අපි දන්නේ කොටස් කීයක් මිලදී ගත්තද. හැබැයි අපි දන්නවා ආයෝජනය කරපු මුදල් ගාන. ආයෝජනය කළ තියෙන රුපියල් 98,000ක්. ඒ වගේ අපි දන්නවා මේ සමාගමේ එක කොටසක් කොච්චරක්ද කියලාත් අපි දන්නවා. එක කොටසක් කොච්චරක්ද කිව්වොත් රුපියල් 40. එහෙනම් අපිට කොටස් ගාන හොයාගන්න පුළුවන්. අපි මුලින්ම කොටස් ගාන හොයාගෙන ඉමු. හරිද? කොටස් ගන්න මිලදී ගත් කොටස් ගන්න. හරි? කොටස් ගණන අපි 98,040න් බෙදමු. නේද? 98,040න් බෙදුවාම අපිට එනවා කොටස් ගන්න කොච්චරක්ද කියලා. මේ බින්දුවට මේ බින්දුව කපන්න. 99,800 බෙදන්න 4ෙන්. 4ට 2යි 4 වරක් 2 8යි ටක් ගාලා බෙදන්න. 1යි 18ට 4ක් තියෙනවා. 4ක් 4 16යි. 2ක් ඉතුරුයි 20ට 5යි. අයි 20යි බින්දුවයි මේ බින්දුවයි එතන බින්දුවයි එතන බින්දුවයි. මෙයා කොටස් කොච්චරක් අරගෙනද කියන්නේ සල්ලි වලට? 2,450ක් අරගෙන තියෙනවා. කොච්චරක් අරගෙනද? ක්‍රියා ලස්සන ලියන්නම්ම 2,450ක් 2,450ක් කොටස් අරගෙන. එහෙනම් ඉතින් අපි දන්නවනේ දැන් 2,450කට රුපියල් 7,350ක් ගෙවනවා නම් එක කොටසකට කොච්චරක් ගෙවනවද කියන එක දැන් හොයන්න පුළුවන්. එහෙනම් දාමු එක කොටසකට ගෙවන මාසික නෙමෙයි වාර්ෂික මිල හරි මුදල් හරි මොකක්ද කොහොමද හොයන්නේ? කීයද ගාන ඔක්කොම හම්බෙන 7,350යි නේ. 7,350. මොකද කරන්නේ අපි බෙදන්න ඕනේ 2,450. 2,450. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. නිකන් හිතන්න දැන් මේක ටිකක් සංකීර්ණ බෙදීමක් නේ නේද? එච්චර වැඩි හිතන්න එපා. 245 ඒවා දෙකක් කොච්චරක්ද? 245 ඒවා දෙකක් 490යි. 735ට වඩා අඩු වෙන. ඒ කියන්නේ තව 245ක් හෝ ඊට අඩුවෙන් එන්න දෙපේ. එහෙනම් අපි බලමු නිකන් 490ට තව 245ක් දාලා නිකන් බලන්න. වැඩි වුණාට කමක් නැහැ. 5යි
3යි 2ද 7යි 735ක් එනවනේ. එහෙනම් 245 කීයක් තියනවද? 3ක් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 3ක් මෙයා මොකද කරන්නේ? මෙයා නෙමෙයි මේ සමාගම ගෙවනවා එක කොටසකට. රුපියල් 3ක්. හරි. රුපියල් 3ක් එක සමාගමකට ගෙවනවා. මං හිතන්නේ එතනින් ගාන ඉවරයි. අවසానයි නේද? ඔව්. හරි. එතකොට උන් ඔය විදියට අපි වාර්ෂික බදු ඒ කියන්නේ මේ බදු ආදායම් සහ කොටස් වෙළඳපොළ ගාන අවසන් වෙනවා. මේ විදියට. එතකොට මේ තමයි අවසාන ප්‍රශ්නය පෙන්වන්නේ එක. ඊළඟට එහා පැත්ත මේ තියන්නේ ඒක. හරි. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඊළඟට තියෙන්නේ මොකක්ද? පොඩ්ඩක් පල්ලයට ගන්න කැපිලානේ. හරි. ළමයින් සඳහා වූ සාධකයකදී බෑගයක් තුල වූ බෝල අතරින් මේ ගාන ගැන කතා කරාම මුලින්ම මේ මොකක්ද මේ සම්භාවිතාව සහ රුක් සටහන්. මේක හරිම මේ කොටු දැල නම් ඇත්තටම මේ හරිම ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් සිංහල විතරයි ඕනේ. හරි. හරි. රුක් සටහනත් හරිම ලේසි. භාග සුළු කිරීමයි සිංහල තේරුම් ගැනීමයි තමයි රුක් සටහනෙන් තියෙන මේ ප්‍රශ්නය ඇත්තටම හරිම ලේසි ලකුණු 10න් 10ම ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. හරි අපි ප්‍රශ්නෙට යන්කු මුලින්. හරි. ඔන්න තියෙනවා ප්‍රශ්නය. ළමයින් සඳහා වූ සාධකයකදී බෑගයක් තුල වූ බෝල අතරින් අහඹු ලෙස එක් බෝලයක් ඉවතටගෙන ඒක ආපසු නොදමා. අන්න විශේෂ පොයින්ට් එකක්. ආපසු නොදමා. අපි එක දාගමු. එය ආපසු නොදමා තවත් බෝලයක් අහඹු ලෙස ඉවතට ගැනීමේ ක්‍රීඩාවක් විය. බෑගය තුල සර්ව සම රතු පාට බෝල දෙකක් R1 R2 නිල් පාට බෝලයක් කහ පාට බෝලයක් සහ කොළ පාට බෝලයක් විය. ඒත් ක්‍රීඩාවට අදාළ නියද අවකාශය යොදාගෙන කොට දැල්මත් ලකුණු. ඔක ලකුණු කරන්න කලින් අපිට මාව දාන්න. හරි. හිතන්නකො මෙන්න මෙහෙම. මේ ගානට නෙමෙයි මම මේක තීරුම් කරන්නයි කියලා දෙන්නේ නැත්නම් ගාන එකක් කියලා හිතයි. ගාන නෙමෙයි. ඔන්න මල්ලක් තියෙනවා. අම්මසේ. මේ මොකද්ද මේ මල්ලක් නෙමෙයි මේක අඹ ගෙඩියක් වගේ. ඔන්න මල්ලක් තියෙනවා. හරිද? මේ අඹ මල්ල ඇතුලේ තියෙනවා නිල් පාට බෝලයකුයි රතු පාට බෝලයකුයි කොළ පාට බෝලයකුයි. මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා ඔයා දන්නේ නැහැ. මේක කළු පාටින් ආවරණය කරලා තියෙන්නේ. හරි. ඔයා පළවෙනි පාර අත දාලා එක බෝලයක් ගන්නවා. ඔයාට හම්බෙන්නේ කොළ පාට බෝලයක්. මොන පාටද? කොළ පාට බෝලයක් හම්බෙන්නේ. ඊළඟ පාර ගන්න කියනවා මේක දාන්නේ නැතුව. මේක දාන්න නැතුව මේක එළිය තියාගෙන ඊළඟ පාර දාන්න කියනවා. මට කියන්න ඔයාට ආයි කොළ පාට බෝලයක් හම්බ වෙයිද? ආයි කොළ පාට බෝලයක් හම්බ වෙයිද? නෑනේ. ඇයි කොළ පාට බෝලයක් නේ ගත්තේ. හැබැයි ඔයා දන්නවා මෙන්න මේ බෝල ටික තිබ්බා කියන එක දන්නවා. හරි. කොළ පාට බෝලයක් හම්බෙයිද? එහෙනම් කොළ පාට බෝලයක් හම්බ වෙන්නේ නෑ. ඒකයි එය ආපසු නොදමා කියන්නේ. එතකොට ආයි පාරක් ඒ බෝලේ හම්බ වෙන්නේ නෑ යාට. හරි. මට ඕනේ උනේ අන්න එක තේරුම් කරන්න. හරි. යා. දැන් යම් ප්‍රශ්න. හරි. මොකද්ද කියන්නේ? නොදමා තවත් බෝලයක් ආහඹු ලෙස ගනි. ඉහත ක්‍රීඩාවට අදාළ නියම අවකාශය නක්. හරි. දැන් ඔන්න R1 කියන බෝලේ මල්ල ඇතුලේ මේ වගේ තමයි ඔයාලට හම්බෙන්නේ. මේක ගොඩක් වෙලාවට මේ දෙනවා. හදලා දෙන්නේ. කියන්නේ මේ විදිහට ඇඳලා දෙනවා. කොටු දැල. එතකොට ඔයාලා මේක මාක් කරලා නැත්නම් කොටු දැලේ මේක දා ගන්න ඕනේ. යට හැමතිස්සෙම පළමු ගැනීම මේ පැත්තෙන් ඉන්නවා දෙවනි ගැනීම. ඒව ලියලා නැත්තම් ලියන්න ඕන සමහර වෙලාවට ඒවට ලකුණු හම්බෙන්න පුළුවන්. මේක මාක් කරලා නැත්තම් මේ ටිකත් මාක් කර ගන්න ඕන R1 R2 ඒකත් මාක් කරන්න ඕන. ඒක කියලා කොටු දැල මේ විදිහට ගහලා දෙන්නේ ඔයාලට. හරි. හරි. එතකොට ඔන්න පළවෙනියටම රතු පාට එක බෝලයක් ගන්නවා. රතු පාට එක බෝලයක් ගන්නවා. හරිද? දෙවෙනි පාර ගනින්දි රතු පාට එක බෝලයක් තියෙන්න පුළුවන්ද? තියෙන්න බැහැ. එහෙනම් එතන මාක් වෙනවද? නැහැ. ඔන්න පළවෙනි පාර රතු පාට එක බෝලයක් ගන්නවා. ඊළඟ පාර රතු පාට දෙවෙනි බෝලයක් හම්බෙන්න පුළුවන්ද? ඔව්. රතු පාට දෙවෙනි බෝලය හම්බෙන්න පුළුවන්.
රතු පාට පළවෙනි බෝලයක් පළවෙනිට ගන්නවා. නිල් පාට බෝලයක් ඊළඟට හම්බෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒ තියෙනවානේ. අපි ගත්තේ රතු පාට බෝලයනේ. ඒ විදිහට කහක් තියෙනවා එහෙනම් කොලක් තියෙනවා. නේද? හරි. R2 මම R2 කියන බෝලේ එළියට ගන්නවා. R1 බෝලේ දෙවෙනි පාරට හම්බෙන්න පුළුවන්? ඔව් හම්බෙන්න පුළුවන්නේ. මම R2 බෝලේ ගන්නවා එළියට. ආයි දෙවෙනි පාර ගන්නදී R2 බෝලයක් හම්බෙන්න පුළුවන්ද? හම්බ වෙන්න බෑ. හැබැයි R2 එකත් එක්ක නිල් පාට බෝලයක් දෙවෙනි පාර හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම කහ පාටයි කොළ පාටත් හම්බෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න නිල් පාට බෝලයක් ගන්නවා. නිල් පාට බෝලයක් ගත්තම ඊට පස්සේ රතු පාට බෝල හම්බෙන්න පුළුවන්ද? ඔව් හම්බෙන්න පුළුවන්. හැබැයි ආයෙත් නිල් පාට බෝලයක් හම්බෙන්න පුළුවන්ද? බෑ. මොකද නිල් පාට බෝල තියෙන්නේ එකයි. ඒ බෝලය අපි පළවෙනි පාරට ගත්තා. නැත්නම් මාක් වෙන්නේ නැහැ. කහ පාට එකක් හම්බෙන්නත් පුළුවන්. කොළ පාට එකක් හම්බෙන්නත් පුළුවන්. ඊළඟට කහ පාට ගත්තොත් ඔව් රතු පාටත් හම්බෙන්න පුළුවන්, නිල් පාටත් හම්බෙන්න පුළුවන්. හැබැයි කහ පාට එක බෝලයක් තියෙන නිසා කහ පාට බෝලයක් ආයි දෙවෙනි පාට හම්බෙන්න විදියක් නැහැ. ඊළඟට කොළ පාට බෝලයක් ඔව් හම්බ වෙනවා. කොළ පාටත් එක්ක රතු පාට හම්බ වෙනවා, නිල් පාට හම්බ වෙනවා, කහ පාට හම්බ වෙනවා. හැබැයි තව කොළ පාට බෝලයක් හම්බ වෙන්නේ නැහැ. හේතුව මොකක්ද? තව කොළ පාට බෝලයක් නැහැ. කොළ පාට බෝල එකයි තිබ්බේ. ඒක පළවෙනි ගැනීමෙන් ගත්තා අපි. එහෙනම් කොටු දැල මාක් වෙද්දී එහෙනම් මෙන්න මේ මැද්දේ තීරුව නැතුව තමා කොටු දැල මාක් වෙන්න ඕනේ. හරිද? කොටු දැල මාක් වෙන්න ඕනේ. මැද්දේ තීරුව නැතුව. හරි. හරිනේ නේද? ඔන්න ඉතින් කොටු දැල මාක් වෙන්න. හරි. මේක අර ලස්සනට ඉතින් මේ මාක් කරගන්න හරියටම මෙහෙම දෙකක් යා වෙන තැන මේක නම් හරියට මාක් වෙලා නැහැ ලස්සනට. හරි. මාක් කර. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ක්‍රීඩාවෙන් ජය ගැනීමට නම් පළමුව නිල් බෝලයක් හෝ කහ බෝලයක්. මොකද්ද කියන්නේ? පළවෙනි වතාවට නිල් හරි කහ හරි එකක් ගන්න ඕනේ. ඊට පස්සේ රතු බෝලයක්. කියන්නේ දෙවෙනි ගැනීමට ගන්න ඕනේ අනිවාර්යයෙන්ම රතු බෝලයක්. ගන්න ඕනේ. ළමයි ක්‍රීඩාවෙන් ජය ගන්නා සිද්ධිය කොටු 10 වට කොට දක්වා හි සම්භාවිතාවය සොයන්න. හරි. අපි කොටු 10 මේව කරමු. මම එක කොළ පාටින් වට කරන්න. එතකොට හරි. පළවෙනි ගැනීමේදී නිලුයි කහයි. නිලුයි කහයි. දෙවෙනි එකේදී රතු වෙන්න ඕනේ. රතු මෙයයි. එහෙනම් ඒ අදාළ ඒ කොටස මේ ලස්සනට කොටු කරලා පෙන්නන්න. මේක අඩි රූල තියලා කරන්න එපා. නිදහස් අතින් මෙහෙම මේ රවුමක්ම නෙමේ කොටු කරන්න. හරි. පුළාන නිදහසින් අතින් කරන්න එක. හරි. හරි එතකොට ඔන්න හරි. ඊට පස්සේ දැන් අපි මේකේ සම්භාවිතාවය ලියන්නත් එපේ. හරි. ඔක්කොම වෙන්න පුළුවන් ඒව කොච්චරයිද? මේක මේ පැත්තේ 5ක් තියෙනවා, මේ පැත්තේ 5ක් තියෙනවා, ඔක්කොම 25යි. නමුත් මැද්දේ තීරුව හිස් මැද්දේ කොච්චරක් හිස්ද? 1 2 3 4යි 5ක් හිස්නේ. නම් 25න් 5ක් අඩු කරාම ඉන්න මෙන්න මේ මකමු අපි. හරි. එහෙනම් 20යිනේ සම්පූර්ණයෙන් වෙන්න පුළුවන් 20යි. ඒකෙන් අපිට අදාළ සිද්ධියට වෙන්න පුළුවන් සම්භාවිතය 1 2 3 4යි. 4යි. දැන් මේක මෙහෙම තියන්න එපා. ලකුණක් අඩු වෙන්න පුළුවන්. හරිද? මොකද සම්භාවිතාවය අපි අනිවාර්යයෙන්ම සුළු කළාමයි තියන්න ඕනේ භාග. එහෙනම් 20න් 4 අපි සුළු කරනවා කොහමද? 5න් 1යිනේ. 5න් 1යි. එතකොට ආන්ස් එක 5න් සම්භාවිතාවය 5න් 1යි. හරි. හරි. එතකොට ඔන්න ඔය තියෙන්නේ ඒ ප්‍රශ්නේ. පොඩ්ඩක් පෙන්නන්න බෝඩ් එක. හරි. හරි. මේක නෑ හොඳේ. මේක ඔයාලට මම අර ටික තීරුම් කරන්නනේ ගත්තේ. හරි. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු. රුක් සටහන. ඉහත තොරතුරු භාවිතයෙන් පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහන දීර්ඝ කළ අදාළ සම්භාවිතාවය ඇතුළත් කරන්න. ඉහත තොරතුරු. මං හිතන්නේ අත නැති. මේ තියෙන්නේ. කර්මාන්ත ශාලාවක එක්තරා ක්‍රීඩා භාණ්ඩ වර්ගයක් නිපදවීම සඳහා A සහ B යන්ත්‍ර භාවිතා කරනවා. ඒ යන්ත්‍රයේ ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් 5න් 2ක් නිපදවන අතර ඉතිරි සියල්ල B යන්ත්‍රය මගින් නිපදවනවලු. ඒ යන්ත්‍රයේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීම සම්බන්ධ 10ක් වන අතර B යන්ත්‍රයේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමෙන් සම්බන්ධ 36ක් නම් ඉහත ඍතු භාවිතයෙන් පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහන දීර්ඝ කළ අදාළ සම්භාවිතා දක්වලා ලියන්න කියලා එනවා. වැඩිපුරත් එක කියන්නේ. හරි. හරි අපි බලමු. එහෙනම් ඔන්න A යන්ත්‍රයේ B යන්ත්‍රයේ තියෙන 5න් 2ක් ඒ කර්මාන්ත ශාලාවේ තියෙන
සෙල්ලම් බඩු වලින් නේද සෙල්ලම් බඩු නේද? ඔව්. මොන හරිනේ කමන්නේ. පහෙන් දෙකක් A යන්ත්‍රයෙන් නිපදවනවා නම් කොච්චරක් B යන්ත්‍රයෙන් නිපදවනවද? පහෙන් 3ක් B යන්ත්‍රයෙන් නිපදවනවා. පහෙන් 3ක් B යන්ත්‍රයෙන් නිපදවනවා. හරි. ඊට පස්සේ මේක කියනෝනේ දෝෂ සහිත එකක් වෙන්නත් පුළුවන් දෝෂ රහිත එකක් වෙන්නත් පුළුවන්. A යන්ත්‍රයෙන් නිපදුවත් දෝෂ සහිත එකක් වෙන්න පුළුවන්. B යන්ත්‍රයෙන් නිපදුවත් දෝෂ සහිත එකක් වෙන්න පුළුවන්. එහෙනම් අපිට මේක රුක් සටහන ඒ විදිහට දීර්ඝ කරන්න පුළුවන්. දෝෂ සහිත දෝෂ රහිත B යන්ත්‍රයත් එහෙමයි. දෝෂ සහිත දෝෂ රහිත ඔය විදියට වෙන්න පුළුවන්. එහෙනම් කියනවා ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීම සම්භවිතයි 16න් 1යිලු. කොච්චරයිද 16න් 1යි. එහෙනම් දෝෂ රහිත වෙන්න, ඒ කියන්නේ දෝෂ නැතුව වෙන්න පුළුවන් කොච්චරද? 16න් 15ක්. 16න් 15. පහ පේන්නේ නැහැ නේද පොඩ්ඩක්. අපි පොඩ්ඩක් යටින් ලියමු. හරි. 16න් 15ක්. B යන්ත්‍රයෙන් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය 36න් 1යි. 36න් 1යිලු. එහෙනම් දෝෂ රහිත වීමේ සම්භාවිතාවය කීයද? 36න් 35යි. අපි කොහොමද එහෙම දැම්මේ? 16න් 1යි 16න් 15යි කියන්නේ. ඉතින් සම්පූර්ණ එක කියලා හිතන්න. එක ගන්න එකෙන් 16න් එකක් අඩු කරන්න. එතකොට එන්නේ කීයද? 16න් 15යි නේ. හරි. ඒක හරි ලේසි හරි. කාඩේ ප්‍රශ්නයක් එන්න කොහොමද එහෙම ආවේ මං කිව්වේ කියන එක. එතකොට දැන් උච්චරයි රූප සටහන. රූප සටහන මේ රුක් සටහන. හරි. සමහරවුන්ට හිතෙන්න පුළුවන් නෑ මේ ඉස්කෝලේදී මෙන්න මෙතන සුළු කළත් මොනවාද ಗುಣ කළා භාග දෙකක් ලිව්වා කියලා නේද? අයිඩියා එකක් ඇති. එහෙම අවශ්‍ය නෑ. රුක් සටහන කියලා කිව්වහම ඉල්ලන්නේ මෙන්න මෙච්චරයි. මේකට මේ විදියට ලිව්වා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. හරි විදියට ඒ දෙවෙනි අවස්ථාව එහෙම නැත්නම් දෙවෙනි සිද්ධිය දැම්ම දාන්න ඕනි. ඒ වගේම ඒකට අදාළ සම්භාවිතාවන් ටික මාක් වෙලා තියෙන්න ඕනේ. අපි අර මේ විදියට මෙතනින් භාග ටික දාගන්න හේතුව තමයි අපිට ඊළඟට අහලා තියෙන ප්‍රශ්නයට ලේසියෙන් උත්තර ලියන්න වෙන එක. කියන්නේ ඒ ටික දාගත්තම අපිට ඊළඟට අහන ප්‍රශ්නෙට හරිම ලේසියෙන් ඒක බලාගෙන උත්තර ලියන්න පුළුවන්. හරි. හැබැයි සමහර වෙලාවට මේකෙන් අපි දැන් මේ එහෙම වුණා මේකෙදි කරනවා යාලා මේ ඔක්කොගෙම හොයනවානේ. සමහර වෙලාවට මේ ප්‍රශ්නෙන් අහන්නේ මේ එකක විතරක් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට කාලය සීමිත නිසා අපි ඒ ඉදිරියට ඒ ටික ඔක්කොම හොයන්න නැතුව අදාළ කොටස විතරක් හොයාගමු. හරි. මම එහෙනම් යනවා දෙවෙනි ප්‍රශ්නෙට රුක් සටහන අශ්වින් අහපු. කර්මාන්ත ශාලාවේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ රහිත වීමේ සම්භාවිතාවය හොයන්නලු. කර්මාන්ත නිපදවන දෝෂ රහිත. මොකද්ද? දෝෂ රහිත. හරි බලමු. ඒ යන්ත්‍රයෙන් දෝෂ රහිත වීම කීයද? 5න් 2න් කොච්චරද? 16න් 15ක්. මේකට එකතු වෙන්න ඕනේ B යන්ත්‍රයේ කොටසත්. B යන්ත්‍රය ගත්තම 5න් 3යි. 5න් 3න් දෝෂ රහිත 36න් 35. 36 වගේනේ. 36න් 36ක් වගේනේ. හරි. අපි හදාගමු. 36න් 35. හරි. හරි ඊළඟට මේක අපිට සුළු කරගන්නයි තියෙන්නේ. බලන්න මේක ලස්සනට කැපෙන විදිය. මම ඒක ඔයාලට ලස්සනට කොළ පෑනින් පෙන්නන්න. බලන්න 16ට 2 ඒවා 8යි 2ට 2 ඒවා 1යි 5ට 5 ඒවා 1යි 15ට 5 ඒවා 3යි 8යි 3ක් 1 3යි එකතු කිරීම 5ට 5 ඒවා 1යි 35ට 5 ඒවා 7යි 36ට 3 ඒවා 12යි 3ට 3 ඒවා 1යි 12න් 7යි දැන් මේක මෙහෙම තියාගෙන අපිට සුළු කරන්න පුළුවන්ද? බෑ. පොදු හරයක් ගන්න ඕනේ. අපිට ලේසි මේක ඔක්කොම
24න් ගත්තා නම් නේද? පොදු හරය 24ට කරගන්න ඕන. අපි මෙයාව 3ෙන් ගුණ කරනවා, මෙයාවත් 3ෙන් ගුණ කරගන්නවා, මෙයාවත් 3ෙන් ගුණ කරගන්නවා, මෙයාවත් 3ෙන් ගුණ කරගන්නවා. 8 වරක් 3 24 හරි. 3 වරක් 3 9යි. 4ක් 3 21යි. නෑ 12 වරක් 2නේ. වැරදුනේ. මෙතන 24 කරගන්න නම් කීයද ගුණ කරන්න ඕනේ? 2කින්. හරි 2කින් ගුණ කරගන්න ඕනේ. එතකොට මේ මෙතන 21 නෙමෙයි. 4 2014 හරි. ඔක්කොම එනවා 24න් 23. හරිනේ. හරි නංගිවල. එතකොට ඔය තියෙන රුක් සටහන. ආශ්‍රයෙන් ওই විදිහට තමයි තියෙන. හරිම සරලයි රුක් සටහනේ අසම්පූර්ණ රුක් සටහන දීලා ඒක සම්පූර්ණ කරන්න එන්නේ. ඊළඟට දෙවෙනි එකේ එන්නේ ඒ රුක් සටහන ආශ්‍රයෙන් ගාන. ඊපස්සේ එහා පැත්ත ගත්තාම මේ තියෙන්නේ සම්භාවිතාව ගාන. ඒකත් හරිම සරලයි. හරිම ලේසියෙන් ගන්න පුළුවන්. හරි. හොඳම එක තමයි සිංහල කියවීම සහ අවබෝධය. හරි එකනේ සිංහල විතරයි මේකේ තියෙන්නේ. හරි අපි අන් ඊළඟ ගන්න. හරි. ඊළඟට තියෙන්න ඕන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් දීලා තියෙන්නේ. සමහර වෙලාවට මෙතන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අයින් වෙලා සංඛ්‍යාත බහුවස්ත්‍රයක් එන්න එව නැත්නම් මොකද්ද වට ප්‍රස්ථාරයක් වගේ ඉන්න හැකියාව තියෙනවා. හොඳේ. මේකම හැමතිස්සෙම මේ ගාන විදියට එන්නේ නැහැ. හරිද? හරි. ඒක බලන්න එහෙනම් බෝඩ් එක දාන්න. ලැබිය හැකි මුළු ලකුණු ප්‍රමාණය 60ක් වන පරීක්ෂණයකදී පන්තියක සිසුන් 40 දෙනෙකු ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු දැක්වෙන අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත හැකියි. ලැබෙන්න පුළුවන් මුළු ලකුණු ගාන කීයද? ලකුණු 60ක් කියලා දීලා තියෙනවා. මේ පැත්තේ අපිට මේ වගුව දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ හිස්තැන් පුරවන්න තියෙනවා. හරි. මුලින්ම තියෙන වගුවේ හිස්තැන් පුරවන්න. කොහොමද අපි සමුච්චිත සංඛ්‍යාතයත් එක්ක තියෙන වගුවක් සම්පූර්ණ කරන්නේ? සිස්ටම් එක පොඩි සිස්ටම් එකක් තියෙනවා නේද ඒකේ? මේකේ හැමතිස්සෙම මේ සමුච්චිත සංඛ්‍යාතය හැදිලා තියෙන්නේ මෙන්න මෙයයි එකතු වෙලාද? මෙතන මුකුත් නැහැනේ. ඒකයි 3 විදියටම තියෙන්නේ. හරිද? හැමතිස්සෙම හැදෙන්නේ කොහොමද? මෙන්න මෙතන ඉන්න එක්කෙනයි මෙන්න මෙතන ඉන්න එක්කෙනයි මෙයයි එකතු වෙලා. ඒක තමයි 3යි 5යි එකතු වෙලා තමයි 8 හැදෙන්නේ. හරි? එහෙනම් 8යි මෙන්න මෙතන ඉන්න එක්කෙනා එකතු වෙලා තමයි 14 හැදෙන්නේ. හරි? හරිනේ හරි. එහෙනම් බලන්න 8ට කීයක් එකතු වුණාම 14 හැදෙන්නේ? 6ක් එකතු වුණාම. බලන්න. ඊට පස්සේ 14ට 8ක් එකතු වුණාම හරිනේ 22යි. 22ට 12ක් එකතු වුණාම කීයද? 34. එක්කද වගුව හරිම ලේසියෙන්ම සම්පූර්ණ කරගත්තා. මෙතන 3මයි හොඳේ. හරි බෝඩ් එකේ පෙන්න. ඊළඟට කියනවා දී ඇති ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. හරි අපිට ඛණ්ඩාංක තලයක් දීලා ඇති. එහා පැත්තේ හරි ඔය තියෙන්නේ. අපි අඳිමු. අඳින්න කලින් අර පැත්තෙන් බලන්න ඉපේ. හරි. ඔක්කොම ඉස්සෙල්ලා මේකෙත් මම පොඩි විස්තරයක් කියලා ඉන්නම්. මේ තියෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය වල ගොඩක් වෙලාවට මේකත් මේ අර ප්‍රස්ථාර පොලයක්ම තමයි. print කරලා දෙන්නේ ඔයාලගේ paper එකේම සමහර වෙලාවට මේ අක්ෂය මේ විදිහට ක්‍රමාංකණය කරලා නැහැ. ඔයාලා ඒක කරන්න ඕනේ. හරි. මේ පැත්තත් එහෙමයි. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ අක්ෂ නම් කරන්න ඕනේ. මේ පැත්තේ ලකුණු, මේ පැත්තේ සමුච්චිත සංඛ්‍යාත. එමෙතිස්සේ මේක අර දීලා තියෙනවනේ සිද්ධියක්. ඒ සිද්ධියට අනුව තමයි සමුච්චිත සංඛ්‍යාතයේ අක්ෂ දෙක නම් වෙන්න ඕනේ. මේ පැත්තේ මේ තියෙන පන්ති පාන්ත්‍රය කියලා කියන්නේ මෙතන මේ ලකුණු මේ සීමාව දීලා තියෙන. කියන්නේ ළමයෙක් 0.10ත් අතර ලකුණු ගත්ත ළමයි 3 දෙනෙක් ඉඳලා තියෙනවා කියන එක කියවෙන්නේ. හොඳයි. හරි. හරි එහෙනම් ඔන්න අපි එහෙම අඳගෙන යමු මුලින්. හරි මං ගාව මේ වගුව නැති හින්දා මම වගුව ගන්නවා. බලන්න 0.10ත් අතර 0.10ත් අතර ළමයි කොච්චරක් ඉන්නවද සමුච්චිත සංඛ්‍යාතය? 3 දෙනෙක් නේ. හරියට අපි මේක මාක් කරගමු 3 1යි අන්න. හරි.
කතිර ලකුණක් දාගන්න. හරි. ඊළඟට 10යි 20යි අතර ළමයි කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක් ඉන්නවා. 10ට චුට්ටක් අඩුවෙන් තමයි කියන්නේ හරියට කොටු මාක් කරන. මේක කොටුවකුත් බෙදලා තියෙන. මේක කොටුවේ එකක් පෙන්වන්නේ. පොඩි කොටු වලට බෙදලා තියෙනවා. ඔයාලට පේනව නේද ඒක? මම දාන්නම් මෙහෙම. හරි. බෝඩ් එකම තියන්නකො. එතකොට හරි. පේනවනේ මේ. හරි. හරි. ඊළඟට 20යි 30යි අතර කී දෙනෙක් ඉන්නවද? 14ක් ඉන්නවා. 20යි 30යි අතර 14ක්. හරි මෙතනනේ. හරි. 30යි 40යි අතර 22යි. 30යි 40යි අතර 22යි. මෙතන. ඊළඟට 40යි 50යි අතර 40යි 50යි අතර 34ක් 34ක් ඉන්නවා. 50යි 60යි අතර 40ක් ඉන්නවා. 9යි 60යි. හරි. ඔය විදිහට තමයි මේ ඔන්න ඔය විදිහට තමයි මාක් කරගන්නේ. ඊට පස්සේ මේක ලස්සනට ස්මූත් කියන්නේ සුමට වක්‍රයක් කියන විදිහට අඳින්න ඕනේ. හැමතිස්සෙම සමුචිත සංඛ්‍යාත වක්‍රය හම්බ වෙන්නේ ඔයාලට S. මේ S කිව්වට මෙහෙම S එකක් නෙමෙයි. නිකන් S වගේ මෙහෙම තමයි හම්බෙන්නේ. හරි. S වක්‍රයක් කියලා කියනවා අපි ඒකට. මේ S එක නෙමෙයි මෙන්න මේ S එක. හරි මෙහෙම වෙන එක. හරි මේක දැන් අඳින්න ඕනේ. මේක අඳින එක තමයි මන්ට අමාරු වැඩේ. කියන්නේ බෝඩ් එකේ අඳින්න අමාරුයි. අපි බලමු කොහොම හරි කරගන්න. නෑ S එකක් නෙවෙයි. බිඳුවෙන් පටන් ගන්න ඕනේ. කොහොමද ඒක අඳින්නේ? මොකද මේක හරියට අඳින්න වෙනවා. මේක ඇඳේ නැත්තම් මේ ඊළඟට මේකෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියා ගන්න බැරුව යනවා. හරි. මේක හරියට ඇඳුන්නේ නැති වුණා. එහෙනම් මේක හරියට අර සුමටව වක්‍රය ගන්න ඕනේ. හරි. සුමටව වක්‍රය ගන්න ඕනේ. හරිනේ. හරි. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නෙට එමු අපි. ලකුණු 45ට වැඩියෙන් ලබාගත් සිසුන්ට ත්‍යාගයක්. කාටද දෙන්නේ? 45ට වැඩියෙන්. ලකුණු 45 කියන්නේ කොතනද? මෙන්න මෙතන. ලකුණු 45ට වැඩියෙන් ලබාගත් සිසුන්ට ත්‍යාගය ලැබෙ පිරිනමන වෙන. ඒ සඳහා තෝරාගෙන සිසුන් සංඛ්‍යාව කොච්චරද කියලා අහනවා. එන්න කඩේරකින්. අපි කඩේරක් ගමු. මෙන්න මෙතනයි. මෙතනින් අවසන්නේ. හරි. ඔන්න ඔය කට්ටියට තමා මෙන්න මේ සෙට් එකට තමා ටැග් හිමි වෙන්නේ. මෙන්න මේ ටික මේ ඉතින්. ඔන්න ඔය ටිකට තමයි ටැග් හිමි වෙන්නේ. ඔක්කොම ළමයි 40ක් ඉන්නවා. මෙතන අගය ගන්න බලන්න 25යි 26යි 27ක් විතර. ඔව්. 27ක් විතර තමයි මට එන්නේ. නමුත් අපේ මාකින් ස්කීම් එකේ 28යි දීලා තියෙන. ගොඩක් වෙලාවට ඒකෙදි එකක් අඩුවටත් ඒ කියන්නේ මාකින් ස්කීම් එකේ උත්තරයට එකක් අඩු වෙනුත් එකක් වැඩි වෙනුත් ඔයාලා ලියලා තියෙනවා ලකුණු හම්බ වෙනවා. හැබැයි එකයි ඊට වඩා දෙන්නේ නැහැ. හරි. ඒක නිසා මම මාකින් ස්කීම් එකේ මාන්ස් එක ගන්නම්. මෙතන ආලා හිතන්න 28 ආවේ කියලා අපිට. අපිට හදාන්න ලීසින්න මම කියන්නේ 28යි. එහෙනම් 40න් 28ක් අඩු කරාම අපේ ළමයි ටික හම්බ වෙනව නේද? හරිම සරලයි ඒක. 40න් 28ක් අඩු කරන්න. 40න් 28ක් කීයද? මෙතන 2යි 3න් 2ක් 1යි. ළමයි 12 දෙනෙකුට එහෙනම් මේ ටැග් හිමි වෙන්න අවශ්‍යයි. මේ ටැග් හිමි වෙන්න අවශ්‍යයි. ඊළඟට බලමු. අන්තස් චතුස්තක පරාසය සොයන්න කියලා ඊළඟට අපිට කියනවා. අන්තස් චතුර්ථක පරාසය. හරි. ඒක ඕනේ හරි ඇති. ඒ පරාසය හොයන්න කියලා කියනවා. අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ මොකක්ද? අපිට මෙන්න මෙහෙම එක හොයාගන්න පුළුවන්. ඒක ගන්න සමුචිත සංඛ්‍යාතෙන් ගන්නේ. මට දෙන්න යම් කිසි පාටක්. හරි.
ගන්න මේ 40 මේ 45 නෑ මෙතන මේ වැඩිපුරත් එක්ක දාලා ඒක නෑ 40 නේ ඔක්කොම ළමයි ගාන ඉන්නේ 40යි ඉන්නේ 40න් භාගය කීයද කියන්නේ 40 මධ්‍යස්ථයේ මැද 20යිනේ එයාව මාක් කරගන්න මෙයා කවුද මධ්‍යස්ථය මෙතන පේන්නේ නැතුව ඇති ඔයාලට කමන්නේ මධ්‍යස්ථය ඊට පස්සේ මේ දෙන්න අතර ඉන්න එක්කෙනා කවුද මේ දෙන්න අතර ඉන්න එක්කෙනා 10 අන්න යාට කියනවා අපි Q1 පළමුවන චතුර්ථකය කියලා හැමතිස්සෙම මධ්‍යස්ථයේ දෙවන චතුර්ථකයේ විදියට ඉන්නවා පොඩ්ඩක් පේන්න දාන්න මේ පැත්තට අපි දාගමු හරි පේනන්නේ ඊට පස්සේ 20යි 40යි මේ දෙන්න අතර ඉන්නේ කවුද 30නේ එයාට කියනවා තුන්වන චතුර්ථකය Q3 කියලා 40 එහෙම නැත්නම් අවසානයේටම සමුචිත සංඛ්‍යාතයේ අවසානයේ ඉන්න කෙනාට කියනවා අපි Q4 අන්තිම චතුර්ථකය සිව්වන චතුර්ථකය අපි අන්තස් චතුස්තක පරාසය හොයාගන්නේ කොහමද මෙයාගෙන් මෙයාව අඩු කරන්න ඕනේ කාගෙන් කවද හැමතිස්සෙම අන්තස් චතුස්තක පරාසය සමානයි Q3 Q1 Q3 රින Q1 එතකොට ඒක කොහොමද ගන්නෙ නිකම්ම මේ 30න් 20ක් අඩු කරලා නෙමෙයි 30න් 20ක් අඩු කරලා නෙමෙයි අපි එන්න ඕනේ මේ 30 දිගේම මෙතෙන්ට එන්න ඕනේ 30 දිගේ මෙතෙන්ට ඇවිල්ලා මෙතන අගය ගන්න ඕනේ හරි 10 දිගේ ඇවිල්ලා මෙතන අගය ගන්න ඕනේ දැක්ක හරි ඒ විදිහට අගය ගන්න ඕනේ අරගෙන මෙන්න මෙතන අගය තමයි අපි සමාන කරලා ලියා ගන්න එතකොට අපිට එනවා මෙතන Q1 එක මාකින් ස්කීම් එකට අනුව මම ගන්නෙ 23ක් විදියට Q3 එක 45 46 47 එක නම් හරියට ඇවිල්ලා තියෙනවා. අර වක්‍රය අනුව තමයි මේගේ මේ දැන් 24 දැන් මට ඇවිල්ලා තියෙන්නේ මෙතන 24යිනේ. හරි 24ට ලකුණු ලබා දෙනවා. මේක දීලා තියෙනවා 23 හෝ 24 කියන දෙකටම දෙන්න කියලා. ගමක එකක් වැඩි වුණොත් හම්බ වෙනවා. හැබැයි එකයි. හරි එහෙනම් අපිට මොකද්ද කරන්න ඕනේ? 47න් 47න් මොකද්ද 23ක් අඩු කරගන්න ඕනේ 47න් 23ක් අඩු කරාම මෙතන 4යි 24යි අන්තස් චතුස්තක පරාසය කීයද 24යි හරි එතකොට ඔය තියෙන්නේ එහෙනම් ඔන්න සංඛ්‍යාත සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් අපි ලියපු ඒ ප්‍රශ්නේ එතකොට සාමාන්‍ය වලට ප්‍රශ්න 5යි B කොටසට හම්බ වෙන්නේ ප්‍රශ්න 5යි මේ තියෙන්නේ මොකද්ද සමුචිත සංඛ්‍යාතයේ පළවෙනි ප්‍රශ්නේ මේ තියෙන්නේ එකෙන් අහපු ඉතුරු ප්‍රශ්න ටික ඒකට සාමාන්‍ය වලට B කොටසට හම්බ වෙන්නේ මේ විදිහට මේ ප්‍රශ්න 5යි ප්‍රශ්න 5යි එක ප්‍රශ්නයකට ලකුණු කීය ගානේද එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ 50ක් හම්බ වෙනවා එහෙම තමයි හම්බෙන්නේ. ඒතකොට 50. ඒකට ඔය විදිහට මේ හරිම ලේසි අතරම B කොටස හරිම ලේසි මේ කොටසක් මේ සමහර වෙලාවට මෙන්න මේකේ අර 1 2 3 4 සමහර වෙලාවට මිනිස් දින ගණන් එන්නත් පුළුවන්. ඔය 4යි 5යි වෙනස් වෙන්න පුළුවන් හේතුව තමයි මේ 3යි 5යි හේතුව තමයි ඒක සමහර වෙලාවට වට ප්‍රස්ථාරයකින් දෙන්නත් පුළුවන්. පස්වෙනි එක මේක වට ප්‍රස්ථාරයක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට සමුචිත සංඛ්‍යාතයක් හෝ බහුවස්ත්‍රයක් ඒ වගේ එකක් දෙන්න පුළුවන්. තුන්වෙනි එක එක්ක මිනිස් දින ගණනක් හෝ අර වගේ මේ කොටස් වලින්ද පොළ හරි ආදායම් බදු හරි විදිහට දෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් යමු part 2 දෙවෙනි පත්‍රයේ ගානකට. මම දෙවෙනි පත්‍රයේ මුලින්ම සාකච්ඡා කරන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මොකද්ද? ප්‍රස්ථාරය ගොඩක් අය කරන ප්‍රශ්නයක් වගේ. මේ කියන්නේ මේක අතහැරියොත් තව අතහැරින්න ප්‍රශ්න නැති වෙනවා. මේක ලේසි. හැබැයි අමාරුයි කියලා හිතෙනවා. හැබැයි මේකට වඩා අමාරුයි අනිත් තියෙන ප්‍රශ්න. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම කරන්න සහ මේකෙන් ලකුණු ලේසියෙන් ගන්න පුළුවන්.
ඒක නිසා තමයි මම මේ ප්‍රශ්නේ තෝරගත්තේ. හරි බලන්න. අපි ප්‍රශ්නය දාන බෝඩ් එකේ ඍණ 4යි මෙතන ප්‍රාන්තරය තුල එක අවශ්‍ය නැහැ. ඉස්සරහට අවශ්‍ය වෙයි. තුල x සමානයි x වර්ගය දන 2x ඍණ 2 වර්ගජ ශ්‍රිතයේ x අගය කීපයකට අනුරූප y අගය දැක්වෙන අසම්පූර්ණ වගුවක් පහත දැක්කේ ඔය මෙතන දීලා තියෙනවා. x සමානයි 1 වන විට y හි අගය හොයන්න. හරි යමු. x සමානයි 1 වන විට y හි අගය සොයන්න කියලා කියනවා. බලන්න. අපිට මොකද ගන්න තියෙන්නේ මේ සමීකරණයට ආදේශ කරන්න තියෙන්නේ x ගේ අගය y සමානයි x වර්ගය ධන 2x ඍණ 2 x වෙනුවට ආදේශ කරනවා 1 එකේ වර්ගය ධන 2x ට දා ගන්නවා 1 ඍණ 2 එකේ වර්ගය 1යි ධන දෙවරක් 1 2යි ඍණ 2 මේකට මේක ඇවිලා යනවා y සමානයි 1යි y සමානයි 1යි y සමානයි 1යි කියලා උත්තරේ හම්බ වෙනවා. ඊළඟට කියනවා සම්මත අක්ෂ පද්ධතිය හා සුදුසු පරිමාණයක් යොදා ගැනීමෙන් නිහත අගය වගුව අනුව දී ඇති වර්ග ශ්‍රිතයේ ප්‍රස්ථාර කඩදාසියක අඳින්න කියලා. මම මේ අතරම මේක අඳින්න අමාරු නිසා මේ පැත්තේ ඔක ඇඳගෙන ආවා. හරිද? මේ එක එහෙම මැතියමු මම මෙහෙන් මේකට නැතුව නිකන් මේ දල සටහනක් වශයෙන් මම ප්‍රස්ථාරය අඳින්නම්. එතකොට ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් ප්‍රස්ථාරයක් ඇඳින්නේ මෙහෙමයි කියන එක අනුව. හරි. මෙතන 1යි. අපි හොයාගත්ත නේතනාගේ. හරි. අපි මේ විදිහට ප්‍රස්ථාරය හම්බ වෙනවා. ගොඩක් වෙලා ප්‍රස්ථාර කොලේ හම්බ වෙනවා. අරක කියන කුඩා කොටු එකකින් එකක් හෝ يعني එහෙ වගේ කුඩා කොටු 10කින් එකක් ලෙස ගන්න කියලා. හරි. එහෙම දෙනවා. හරි සම්මත ආකාරයේ කුඩා කොටු 10කින් එකක් ලෙස ගැනීම තමයි. හරි. හරි. මුලින්ම එතකොට අක්ෂය ටික අපි ගහගෙන ඉමු. පිට වැඩිපුර ඕනේ වෙන්නේ මේ පැත්තනේ. හරි. ඔහම මම අක්ෂය ගහ ගන්නවා. මුලින්ම ඔයාලත් අක්ෂ දෙක ගහ ගන්න ඕනේ. ඊළඟට අපි මේක බලන්න. මේක දිහා බැලුවම හිතන්න පුළුවන් මේ පැත්තේ ඍණ 4ක් එන්නත් ඕනේ, මේ පැත්තේ 2ක් එන්නත් තියෙනවා. මැද්ද බිඳුවයිනේ. මෙතන මම 1 දා ගන්නවා, මෙතන 2 දා ගන්නවා. මේ හොඳටම ඇති. මේ පැත්තේ ඍණ 4ක් දක්වා යන්න ඕනේ. එහෙනම් ඍණ 1යි, ඍණ 2යි, ඍණ 3යි, ඍණ 4යි. හරි. මේවා එක සමාන වෙන්න ඕනේ. මෙතන පරතර එක සමාන නැහැ. මොකද මම බෝඩ් එක අඳින නිසා. නමුත් ඔයාලා අඳිද්දී පරතර එක සමාන විදිහට දාන්න. ඒක ලේසි ඔයාලා ප්‍රස්ථාර කඩදාසියක දැම්මම ඊට පස්සේ මෙහෙට උඩ එකත් එහෙමයි. උඩට යන්න ඕනේ 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි යටට එනවා. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 3ක් නේ. ඔව් හරි. පොඩ්ඩක් තව ටිකක් දුරට අඳිත හැකි. ඍණ 2යි එතන ඍණ 3යි. හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේක ඇඳලා ඉවරණයෙන් පස්සේ ගොඩක් අයට අමතක වෙනවා මේක x අක්ෂය ලෙසත් මේක y අක්ෂය ලෙසත් නම් කරන්න. අනිවාර්යයෙන්ම ඒක x අක්ෂය ලෙසත් අරක y අක්ෂය ලෙසත් නම් කරන්න ඕනේ. ලකුණු නැතුව යනවා. හරි. ඊළඟට ඉතින් මේක තියෙනවා මාක් කරන්න තමයි x ඍණ 4 වෙද්දී y 6යිලු. කතිරේ අපි මාක් කරගමු. ඔය මේ තිත තියෙනවට වඩා ලේසි වල කතිරයක් දැම්මනම් හරි. ඒක ඔයාලා කැමති. ඍණ 3ේදී 1යි. ඍණ 2ේදී x ඍණ 2ේදී ඍණ 2යි. ඍණ 1ේදී ඍණ 3යි. 1ේදී 1යි. 2ේදී 6යි. හරි 6යි. මෙතන මේක හරිනේ. හරි. ඔහම තමයි එන්නේ. එතකොට වක්‍රය ඇඳෙන්න ඕනේ. හරිම ස්මූත්
දෙක්කන ඔය ප්‍රශ්නය හින්දා තමයි මම මේ කලින් මැදගෙන ආවේ. හරි මේ පැත්තේ තියෙනවනේ අපිට හරි එක. එතකොට ඔය විදිහට මේක ඔයාලට පුළුවන් අර අඩි රූල් ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කියන අඩි රූල් මෙහෙම තියලා එකපාරට අක්කන් නෙමෙයි. අඩි රූල් මෙහෙම තියාගෙන පොඩ ඈඩ් කරගෙන ආවම ලස්සන නේද? ඊට පස්සේ මේ ටික නම් අතින් අඳින්න ඕන නිසා මේක මෙන්න මෙතන හැරවුම් ලක්ෂය අඳින්න මෙහෙම උලක් එන්න බෑ. ලස්සනට මෙහෙම මේක බලන්න. මෙහෙම ලස්සනට ස්මූත්ව එන්න ඕනේ. හරි. හරිද? හරි. හරි. එහෙනම් එතකොට ඔය විදිහට අක්ෂය අඳින්න ඕනේ. අක්ෂය මේ විදිහට ප්‍රස්ථාරය අඳින්න ඕනේ. මේකේ ශ්‍රිතය ඊතලයක් ගහලා y සමානයි x වර්ගය මොකද්ද? ධන 2x ඍණ 2 කියලා ලියවෙන්න ඕනේ. හරි. එතකොට තමයි ඔන්න සම්පූර්ණ එතන මෙන්න ලකුණු හම්බ වෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. මෙතන එකයි. ඔබ ඇති ප්‍රස්ථාරය භාවිතා කළ එහි සම්මිතික අක්ෂයේ සමීකරණය ලියා දක්වන්න. සම්මිතික අක්ෂය ලියන්නේ සම්මිතික අක්ෂය කියලා කියන්නේ අපි සම්මිතික අක්ෂ කතා කරනවා නේද හැඩතලවල. කියන්නේ හරියටම නවන විදිය නවන්න පුළුවන් සම්මිතික වෙන එක. හරියටම. නම් ප්‍රස්ථාරය හරියටම නැවෙන්නේ. හරිද? ඔයාලට හැමතිස්සෙම හම්බ වෙන්නේ O levels වලට සමමිතික ප්‍රස්ථාර. හරි. එතකොට අනිවාර්යයෙන්ම සම්මිතික අක්ෂයක් තියෙනවා. බලන්න ගොඩක් වෙලාවට සම්මිතික අක්ෂය බවට පත් වෙන්නේ ඔයාලගේ ඒ කියන්නේ මෙන්න මේ අවසානයේ උපරිම ලක්ෂය හරි අවම ලක්ෂය හරි මේ කියන්නේ තියෙන අවම ලක්ෂයක්නේ. සමහර වෙලාවට උපරිම ලක්ෂයක් එන්නත් පුළුවන්. හරිද? මේක ඇවිල්ලා දෙන අවම එකක්. එතකොට අවම ලක්ෂය තමයි ගොඩක් වෙලාවට අවම ලක්ෂයත් එක්ක තමයි ඔයාලට සම්මිතික අක්ෂය හොයාගන්න ලේසි වෙන්නේ. හරිද? එතකොට බලන්න අවම ලක්ෂයේ දිගේ x එකට මෙන්න මේ විදිහේ ලම්බ රේඛාවක් ඇඳ ගන්න. ලම්බ රේඛාවක් ඇඳ ගන්න. එතකොට දැක්කද? මෙතෙන්ට එනවා ඔන්න සම්මිතික අක්ෂයේ x සමානයි 1යි කියලා. එහෙනම් සම්මිතික අක්ෂයේ සමීකරණය අපි දන්නවා ලියන්නේ කොහොමද? x සමානයි 1යි ඍණ 1යි. ඔන්න ඕකයි. හරි. x සමානයි ඍණ 1යි. එතකොට මේ විදිහට තමයි ලියන්නේ. x ඇසුරෙන් තමයි සම්මිතික අක්ෂය හැමතිස්සෙම ලියවෙන්නේ. හරි. හරි. ඊළඟ ප්‍රශ්නෙට එන්න වර්ගජ ශ්‍රිතය ඍණ වන x අගය ප්‍රාන්තරය ලියන්න. මොකද්ද මේ ශ්‍රිතය කියලා කියන්නේ? මොකද්ද මේ ශ්‍රිතය කියලා කියන්නේ? ශ්‍රිතය කියලා කියන්නේ ප්‍රස්ථාරයටම තමයි. ඒක බය වෙන දෙයක් නෑ. හරි. ප්‍රස්ථාරයේ ඍණ වන x අගය ප්‍රාන්තරය කො x ගේ ඍණ ටික කො x ගේ ඍණ ටික කො මේ තියෙන x ගේ ඍණ ටිකනේ මේ ටික ඔක්කොම මේ ප්‍රස්ථාරයේ මේ ටික ඔක්කොම x ගේ ඍණ මේ ටික ඔක්කොම ඍණ මේ ටික ඔක්කොම x ගේ ධනනේ. එහෙනම් මේ ටිකේ තියෙන අගය මේ ශ්‍රිතයේ මෙන්න මේ ටිකේ තියෙන අගය. ඒ කියන්නේ ශ්‍රිතයේ x ගේ ඍණ පැත්තේ තියෙන අගය ප්‍රාන්තරය තමයි අපෙන් අහන්නේ. ශ්‍රිතයේ ඍණ වෙන. හරි. එතකොට ඍණ සෙට් එක තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න මෙතන ඛණ්ඩාංකයයි මෙතන ඛණ්ඩාංකයයි අතර තමයි තියෙන්නේ. ඒකට අපි ඒක ගමු. එහෙනම් මෙතන 1යි මෙතන 1යි. එතකොට සාමාන්‍යයෙන් එක එනවා. හරිද? ඒක ඔයාලා එන්දම එනවා හරියටම ඍණ 2.7ත් 0.7ත් අතර තමයි එන්නේ. හරි. 0.7ත් එක පේන්නේ නැහැ නේ. හරි. මේක මේ විදිහට අසමානතා දාලා ලියන්න දන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඍණ 2.7ත් 0.7ත් අතර පිටයි කියලා ලියන්න කිසි ප්‍රශ්නයක් නැත. හරිද? හරි. ඊළඟට කියනවා ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව පවත්වා ගනිමින් ඒ ඛණ්ඩාංක තලය මත ඒකක 5කින් ඉහළට විස්ථාපනය කරොත් ලැබෙන ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය ලියා. හරි. මොකක්ද කියන්නේ? ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව පවත්වා ගනිමින් ඒ ඛණ්ඩාංක තලය මත ඒකක 5කින් ඉහළට ඒකක මේකම උඩට තල්ලු කරන ඒකක කීයකින්ද? ඒකක 5කින්. කීයකින්ද? ඒකක 5කින්. එහෙනම්
බලන්න ඔන්න 1යි ඒකක ඔන්න 2යි ඒකක ඔන්න 3යි ඒකක ඔන්න 4යි ඒකක 1 5යි. එහෙනම් දෙම් ප්‍රස්ථාරයේ තියෙන්නේ කොතනද? ඔන්න ඔහොම දෙන් තියෙන ඕකම මේකම මෙහෙම උඩට යවලා තියෙන්නේ. ඒකම උඩට යවලා තියෙන්නේ. හරි. ආම ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න. ලියන්න. නිකම්ම ඛණ්ඩාංකය දක්වන්න එපා. මොකද ඒකේ ප්‍රශ්න දෙකක් ඇහෙනවනේ. ඒ නිසා ඒක ලියලා ගන්න. ආම ලක්ෂය ගන්න. කීයද? මෙතන මේ y ගියගේ 2යි x ගියගේ මේ ඍණ 1යි. ඍණ 1 2. ඊළඟට අහන්නේ මොකද්ද බලන්න. අදාළ වර්ගයේ y සමානයි x ධන p වර්ගයේ ඍණ q ආකාරයෙන් දග මෙහි p කියවන්නේ. මේ දැන් කියන්නේ මෙහෙම ඒකක පහක් විස්ථාපනය කළයින් පස්සේ එකක් පහක් විස්ථාපනය කළයින් පස්සේ ලැබෙන ප්‍රස්ථාරයේ වර්ගශීතය මේ විදිහට ලියන්න කියලා. හරිම ලේසි මේක ලියන්න තියෙන්නේ මෙන්න මේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය භාවිතා කරලා ලියන්න පුළුවන් අපිට හරිම සරලව මේකත් ලියා ගන්න y සමානයි අපිට බෝඩ් එක තියන්න y සමානයි x ධන p වර්ගයේ ඍණ q ඕක තමයි ලියන්න ඕනේ ආකාරය. හැමතිස්සෙම මෙතන මේ p කියලා කියන්නේ මෙයාගේ පළවෙනිය. ඒක මත තියන්න තීරයක් වශයෙන්. p කියන්නේ මෙයාගේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකයේ පළවෙනිය. q කියලා කියන්නේ අනිත් කෙනා. මෙයා x මෙයා y නේ. p කියන්නේ x q කියන්නේ y. මෙතන p q තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. මෙතන එන එක්කෙනා x මෙතන එක්කෙනා q. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙයා ධන නම් ධන විදියට තියන්න ඕනේ. මෙයා ඍණ කියලා දාන්න බෑ. ඒ කියන්නේ x ධන 1 වර්ගය මෙතන ඍණ සංඛ්‍යාව මේ විදියට කිසි ප්‍රශ්නයක් නෑ. මොකක්ද කරන්නේ? ඒක අපි මේ විදියටම තියනවා. මෙයා දන්නනේ. මෙයාගේ ඍණ එක අමතක කරන්න. මෙයා ඍණද අපිට අදාළ නෑ. මෙයා දෙක නම් එයාව අපිට මේ විදියට තියන්න පුළුවන්. මෙතන ඉන්න ලකුණත් එක්කම තියත හැකියි. ආයි මං කියන්නම් මම දන්නවා තේරුන්නේ නැහැ කියලා. මකන් ආයි මං කියන්නම් මොකක්ද? ආම ලක්ෂ්‍ය අපි දන්නවා ඍණ 1 2යි කියලා දැන්. හරිද? අපිට ලියන්න ඕනේ y සමානයි x ධන p ගේ වර්ගය ඍණ q කියන එක. මේක ලියන්න පුළුවන්. මෙයා x මෙයා y කියලා දන්නවා. p සමාන වෙනවා x ට. හැබැයි මෙතන තියෙන එක්කෙනාව ඒ විදියටම තියන්න ඕනේ. මෙතන ධන නම් දීලා තියෙන්නේ ඒ විදියටම තමයි. ඒ කියන්නේ x ධන 1 ඒ විදියටමයි. ඍණ q කියන්නේ ඍණ q නේ. අපි මෙතන ඍණ අමතක කරන්න මෙයාට තියෙන ලකුණත් එක්ක ලියන්න. ධන කියන 2යි. ඒක තමයි උත්තරේ. මොකක්ද උත්තරේ? y සමානයි x ධන 1 වර්ගය ධන 2. හරි? අද තමයි උත්තරේ. හරි මේක සරලයි හොඳේ. හරිනේ. හරි. එතකොට ඒ තියෙන්නේ ප්‍රස්ථාර ගාන ඔක්කොම ටික අපි එතකොට කතා කරා. උච්චරයි ප්‍රශ්නේ එන්නේ. ඕක තියෙනවා. ප්‍රස්ථාරය අපි ඇඳ හැබැයි හරියට ආවෙන්නේ නැහැ. ඒක නිසා මම තිබ්බ ප්‍රස්ථාරයක් දැම්මා. හරිනේ. එතකොට ඒ තියෙන ප්‍රස්ථාරය ගාන. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය වසරේ ක්‍රීඩා තරඟ 40කදී ලබාගත් ලකුණු පිළිබඳ පහත සංඛ්‍යාත ව්‍යාප්තිය දැක්වේ. එකසේ මාධ්‍ය උපකල්පිත මාධ්‍යනේ ලෙසන්න උපකල්පිත මාධ්‍යයගේ ලෙස ගන්න කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න යාලා කියනවා 175 185 මෙන්න මෙයාව ගන්න. ගොඩක් වෙලාවට උපකල්පිත මාධ්‍යයගේ මෙයා විදියට ගන්න කියලා නැත්නම් අපි මොකද්ද කරන්නේ මාතපන්තිය තමයි උපකල්පිත මාධ්‍යයගේ විදියට ගන්න. මොකද්ද මාතපන්තිය කියන්නේ? මාතපන්තිය කියලා කියන්නේ තරඟ සංඛ්‍යාවට ආවම වැඩිම සංඛ්‍යාව තියෙන එකේ ප්‍රාන්තරයට තමයි අපි කියන්නේ මාතපන්තිය පන්තිය කියලා. හරි? මාතපන්තිය කියලා. ඉතින් මේකෙත් ගත්තාම මේ 8නේ වැඩිම සංඛ්‍යාව 8 175 185 අතර. හරි? හරි. ඔතන යාම් උපකල්පිත මාධ්‍යයගේ ලෙස අරගෙන මධ්‍යන්න ලකුණු ප්‍රමාණය ආසන පුරු සංඛ්‍යාවට සොයා එමගින් මේ වසරේ පැවැත්වෙන තරඟ 60කදී කණ්ඩායම ළඟ අපේක්ෂා කරන මුළු ලකුණු ප්‍රමාණය හොයන්න. එතකොට ගොඩක් ළමයි ඉතින් මේක මධ්‍යන්න ලකුණු ප්‍රමාණය හොයන්න තියෙන්නේ ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා fx හදන්නත් පුළුවන්.
FD හදන්නත් පුළුවන්. හැබැයි දැන් මෙතන කියනවා විශේෂයෙන්ම උපකල්පිත මාධ්‍යන්‍ය ලෙස අරගන්න කියලා කියනවා. ඒක නම් අනිවාර්යෙන්ම FD හදන්න ඕනේ. එහෙම කියලා නැත්නම් FX හැදුවත් FD හැදුවත් ලකුණු දෙනවා. හැබැයි මෙතන උපකල්පිත මාධ්‍යගය කියන වචනේ තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම යාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලා උපකල්පිත මාධ්‍යගයත් එක්ක හදන්න කියන එක. හැබැයි ඉතින් උපකල්පිත මාධ්‍යගයේ වගුව අමතක නම් කමන්නේ FX එකෙන් හදන්න අවසානයේ අන්තිම ලකුණට හරි ලකුණක් හම්බ වෙයි වගුවට නැතත්. හැබැයි මුළු ලකුණු ගන්න නම් අනිවාර්යෙන්ම උපකල්පිත මාධ්‍යගය කියලා තියෙනවා නම් අනිවාර්යෙන්ම FD එකෙන් හදන්න ඕනෙමයි. හරි. හරි අපි හදමු. අපි ශාමිල් ලකුණු ප්‍රමාණය හරි FD වගුව ගහමු එහෙනම් FD වගුව හරිම ලේසි පාඩම් කරගන්න හරි මේකෙන් ගහලා හරියන්නේ නැහැ නේ අපිට සම්පූර්ණ එකක් ඕනේ පන්ති පාන්තරය මධ්‍ය අගය F D FD හරිනේ ඊට පස්සේ 1 2 3 4 5 6 7 8 9 9 1 2 3 4 5 6 7 හරිනේ 1 2 3 4 5 6 7 8 9 දැන් හරි පන්ති ප්‍රාන්තරය ලියා ගන්න මධ්‍ය අගය මෙතන F මෙතන D මෙයා FD මම මෙයා චුට්ටක් මෙහෙට ගන්නවා හරි පන්ති ප්‍රාන්තර ටික ලියාගෙන යමු 131යි අපිට පන්ති පාන්තර ටික ඕනේ නැහැ නේද මම මෙහෙම කරත් දැන් හැබැයි කොහොමද කරන්නේ අපි ඒක මේ මම මේකටම අල්ලලා ඔක අඳ ගන්නත් තිබුණා එහෙම නම් අපිට ලේසි වෙනවා හොනේ මෙතන පන්ති පාන්තරේ තියෙන හින්දා අපි මේකෙන් දාගෙන යමු හරි අපි මධ්‍යගය ගන්න කොහොමද මේ දෙන්නව එකතු කරලා දෙකට බෙදනවා තේරුණාද මේ දෙන්නව එකතු කරලා දෙකට බෙදනවා 131යි 141යි එකතු කරනවා 2යි 7යි 272යි නේ ඕක බෙදන්න දෙකෙන් මේක දෙකට බෙදුවාම 136 හරි මධ්‍යගය 136 ඕකෙත් දෙකක් හෙව්වම ඇති 142යි 152යි එකතු කරන්න 9යි 4යි 294යි 294 දෙකට බෙදුවාම 147යි 147යි දැන් ඕක රටාවකට යන්නේ බලන්න 147න් 136ක් අඩු කරගන්න 9යි sorry 11යිනේ 11ක වෙනසකින් යන්නේ මේකට 11 ඇඩ් කරගෙන යන්න මේක 158යි මේක 168යි sorry 69යි 11න් එකතු වෙන්න 69යි මෙයා 180යි මෙයා 191යි මෙයා 202යි මෙයා 200 කොතනේ හරි 213යි මෙයා 224යි හරි ඔය විදියට පළවෙනි දෙකේ ඔය දෙක එකතු කරලා හොයාගන්න ඊට පස්සේ ඔක හරිම සරල විදියට එනවා පොඩි රටාවකට තමයි එන්නේ හරි F ගේ අගය තමයි මේ දිනේ තරංග සංඛ්‍යාව විදිහට දින්නේ F ගේ අගය 2යි 4යි 5යි 6යි 8යි 5යි 4යි 3යි 3 D කරන්නේ කොහොමද දැන් අපි දන්නවා මෙන්න මෙයාගේ අගය අපිට උපකල්පිත මාධ්‍යගය ලෙස ගන්න කියලා තියෙනවා ඒ කියන්නේ මෙයානේ මෙන්න මෙයා අපි එහෙනම් උපකල්පිත මාධ්‍යගය අරගන්නවා ඒ කියන්නේ D එතකොට බිඳුව වෙනවා හරි D බිඳුව වෙනවා අපි මොකද කරන්නේ 180න් 169ක් අඩු කරනවා නෑ 180න් 169 නෙමෙයි අපි හැමතිස්සෙම උඩ එක්කෙනාගෙනුයි උඩ එක්කෙනාගෙන් අඩු කරන්නේ. ඒ කියන්නේ 169න් අඩු කරා. අපි සාමාන්‍යයෙන් කරන්නේ 180න් 160. නමුත් මෙතනදී අපි වෙන්නේ උඩ කට්ටියව හැමතිස්සෙම අඩු කරන්නේ පළවෙනියාගෙන්
යට 180 තමයි හැමතිස්සෙම අඩු කරන්නේ. එතකොට එන්නේ 11යිනේ. නේ 11යිනේ. නෑ මෙයා 11යි ඍණ 11 කියන්නේ 180න් 169 අඩු කළා 11ක් එනවා. එයා උඩ තියෙන නිසා මොකද කරන්නේ අපි යට ඍණ දානවා. මොකද කරන්නේ ඍණ දානවා. ඒ විදිහට යන්න 180න් 158ක් 158න් 180ක් අඩු කරන්න 22යිනේ ඍණ. ඕකත් යන්නේ රටාවකට. දැන් 11 22 එහෙනම් මෙයා 33 මෙයා 44. ඕක හොයාගත්ත මොඳරයි යට අනිවාර්යෙන් යන්නේ එහෙනම් ඕකෙම ධන ටික. ධන 11, ධන 22, ධන 33, ධන 44. ඊළඟට FD කියන්නේ මේ F ගුණ කිරීම D. මෙයාලා දෙන්න ගුණ කරන්න. ඍණ 88යි. ඍණ 66යි. ඍණ 110යි. මෙයාගේ ඍණ 60 නෑ මෙතන වැරදි වුණානේ. මේ උනේ ට්‍රැක්. කීයද යාට? 132යි හරි. ඍණ 132යි. ඍණ 66යි. මෙතන බිංදුවයි. 55යි 88යි 99යි 132යි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඊට පස්සේ FD වගුවෙන් අපි ගත්තාම අපි FD වගුවෙන් ගත්තාම පොඩි සමීකරණයක් තියෙනවා. අපි ගන්නවා මෙන්න මේ සමීකරණේ පාඩම් තියෙන්න ඕනේ. මධ්‍යන්නය අතරක උපකල්පිත හොඳේ. උපකල්පිත මධ්‍ය මෙතන අගය උපකල්පිත මධ්‍ය අගය ධන හරිද ධන සිග්මා FD කොහොමද මොකක්ද සිග්මා FD බෙදීම සිග්මා F ඒ මොකක්ද මේ සිග්මා කියන්නේ සිග්මා F කියලා කියන්නේ මේ ඔක්කොගෙම එකතුව. සිග්මා FD කියලා කියන්නේ මේ ඔක්කොමලගෙම එකතුව. හරි. හැබැයි අපි දැන් ඉතින් සිග්මා F දන්නවනේ කීයද කියලා 40යි කියලා අපි දන්නවා. මොකද 40යි කියලා දුන්නානේ උඩින්. 40යි කියලා දන්නවා. උපකල්පිත මධ්‍යගයත් අපි දන්නවනේ. උපකල්පිත මධ්‍යගය 180යිනේ. හරි. අපිට දීලා තිබුණානේ මේ ප්‍රාන්තිපාන්තරේ ගන්න කියලා. එතකොට එයාගේ මධ්‍යගය තමයි උපකල්පිත මධ්‍යගය වෙන්නේ නේ. 180 ධන මෙතන 40 උඩ සිග්මා FD ඉන්නවා. ඒ කියන්නේ මේ කොල්ලන්ගේ එකතුව. මේක පැටලෙන නිසා මොකක්ද අපි කරන්නේ? මුලින්ම මෙන්න මේ සෙට් එක එකතු කරනවා. ඊට පස්සේ මේ සෙට් එක එකතු කරලා මේ සෙට් එකෙන් මේ සෙට් එක අඩු කරනවා. හරි. මේ ඍණ ටික ඔක්කොම එකතු කරායින් පස්සේ හරිද? අපි ගමු මේක ඔක්කොම එකතු කරන්න එපේ. මෙතෙන්ට අපි මං උත්තරේ විතරක් ගන්න. එහෙම ගන්න. හරි. උත්තරේ විතරක් ගන්න. නේද? නැත්නම් වෙලා යනවා මේක එකතු කරන්න ගියාම. හරි. මෙතන කොහමද යම් කිසි අගයක් එනවා. මෙතනත් යම් කිසි අගයක් එනවා. එතකොට මෙයාට එන්නේ ඍණ සංඛ්‍යාවක්, මෙයාට එන්නේ ධන සංඛ්‍යාවක්. ධනයි ඍණයි උනා මොකද වෙන්නේ? අඩු කළ ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ඍණ දානවනේ. දන්නවනේ ඒක. හරි. එතකොට එන්නේ මෙතන හිතන්න ධන වැඩි මෙතන එන්නේ ඇත්තටම කිව්වොත් ඍණ 22ක්. කීයක් දෙන්නේ? ඇත්තටම කිව්වොත් ඍණ 22ක් එන්නේ. හරි. ඒ කියන්නේ සිග්මා FD විදියට එන්නේ ඍණ 22ක්. හරි සිග්මා FD විදියට එන්නේ කීයද? ඍණ 22ක්. එහෙනම් මම මෙතන ඍණ 22 ආදේශ කර ගන්නවා. ඒතකොට ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාව වෙන කොහොමත් එන්නේ ඒකමයි ඍණමයි. මෙතන ඉස්සෙල්ලාම 22 40න් බෙදලා ඊට පස්සේ 180න් අඩු කරන්න. එතකොට 180න් ඔයාලට එනවා මේක අඩු කරාම උත්තරේ කියන්න මම මේ බෙදලා නෙමෙයි අඩු කරාම උත්තරේ කියන්න ඔයාලට කෙලින්ම ඒක සුළු කරගන්න අඩු කරා ගන්න තමයි 179.45යි 179.45යි. එතකොට අපිට කියනවා මෙයා උඩ ගානේ බලන්න
ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න ඕනේ. මේ දශම ස්ථාන දෙකකට ආවේ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයනකොට මෙහෙම දාන්න ඕනේ ආසන්න සංඛ්‍යාවක් නිසා 179. හේතුව මෙතන අග ඉන්නේ 4යින් 4 5ට වඩා අඩු නිසා ඒතකොට අපිට වට යන්නේ 9ම තමයි. දැන් උත්තරේ 179. හැබැයි මේක ඉවර නෑ. ඔන්න මේක හොයලා ඉවරයි. මේ මොකද්ද මේ ආවේ? සාමාන්‍යයෙන් ක්‍රිකට් ටීම් එකක් ලකුණු 179ක් ගහයි කියන එක තමයි මෙතනින් අපි ආවේ මේ සිද්ධියට අදාළව. මේ ටික මේක විශ්ලේෂණය කරලා බැලුවම. ඊට පස්සේ අපෙන් අහනවා එම්මගින් මෙම වසරේ පැය තරග 60කදී කණ්ඩායම ලබාගෙන ඇතයි අපේක්ෂා කරන්නේ. නම් මේක නම් සාමාන්‍ය එක තරගයකදී ටීම් එකට ගන්න පුළුවන්. මොකද කරන්නේ? තරග 60කදී හොයන්න 60න් ගුණ කරනවා. හරිද? 60න් ගුණ කරනවා. එතකොට දුවයි 10740 හරි 10740ක් වගේ තමයි එන්නේ. ඔව් 10740යි. එතකොට තරග 60 දී 10740ක් ගන්නවා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙට එන්න. මේක පොඩි කරගෙන මම එතකොට ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ලේසි. මේක බලලා. හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න. නෑ මේක තව කොටසක් තියෙනවා නේද? මෙතන තියෙනවා. මෙම කණ්ඩායම් පසුගිය වසරේ වැඩිම ලකුණු ලැබූ තරග 10 ලබාගෙන තිබිය හැකි වැඩිම මුළු ලකුණු ප්‍රමාණය 2170ට අඩු බව පෙන්වන්න. අන්න පුළුවන්. හරිම ලේසි. ඒකට අපිට FD වග ඕනේ නැහැ මේකත් ඇති. හරිද? වැඩිමනේ මේ වැඩිම මුළු ලකුණු ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට වැඩිම මුළු ලකුණු ප්‍රමාණය අහද්දී වැඩි මේවා තියෙන්නේ මේ බලන්න උඩට යද්දී අඩුයි මෙහෙ තියෙන්නේ. මේ තියෙන ලකුණු ප්‍රාන්තරය මේ ලකුණත් අතර මේ ලකුණත් අතර මේ තරඟ තුනකදී අරගෙන තියෙනවා. 219ත් 229ත් අතර තරඟ තුනකදී අරගෙන තියෙනවා. අපි දන්නේ නැහැ 219ක් ගත්තද 220ක් ගත්තද 228ක් ගත්තද නැත්නම් 229ක් ගත්තද. හැබැයි අපිට ඕනේ මොකද්ද? වැඩිම ලකුණු. අපිට වැඩිම ලකුණු ලැබුණේ. අපි උපකල්පනය කළා ගමු. මෙයාලා 229ම ගැහුවා ඒ තරඟ තුනේදී. අපිට ඕනේ වැඩිම ලකුණුනේ. හරිම උත්තරේ අවශ්‍ය නැහැ. මේකල කියන්නේ මේ වැඩිම ලකුණු ලැබුණා තමයි තිබිය හැකිනේ. තිබිය හැකි තියෙන්න පුළුවන් ගාන අහන්න. එහෙනම් අපි ගන්නවා වැඩිම ලකුණ කියන 229. අපි ආව තමයි 229යි ඒ තරඟ තුනටම ගත්තේ. ඒ කියන්නේ එක තරඟයකට 229 ගානේ තරඟ තුනක්. එහෙනම් 229 ගානේ තරඟ තුනක්. හැබැයි මේක තරඟ 10ක් වෙන්න ඕන. තාම තරඟ 3යි. තරඟ 10ක් වෙන්න ඕන. ඊළඟට අපි ඊළඟකට පයිමු. ඒකෙත් තව තරඟ තුනක් තියෙනවා. 208ත් 218ත්. මේගොල්ලෝ 200 එහෙනම් 18ක් ගහලා උපරිමයෙන්ම ගහලා. 218ම ගහන්න නැති කියලා අපි හිතමු. 218 ගානේ ගහපුවා තුනක් තියෙනවා. දැන් කිය තරඟ 3යි තරඟ 6යි. තව තරඟ 4ක් මදි. අවසානයේ තරඟ 10යි දිනේ අහන්නේ. ඔන්න ඊළඟට යා හරියට මෙනවා 4යි. 197ත් 207ත් අතර තරඟ 4ක් ගහලා තියෙනවා. අපි හිතනවා මේ තරඟ 7ේම ගහ මුල් ලකුණු සංඛ්‍යාව 207යි කියලා. එහෙනම් 207 ගුණ කරනවා කීයෙන්ද 4. ඔය ටික ඔක්කොම සුළු කරාම එන අගය අනිවාර්යයෙන්ම 2170ට වඩා අඩු වෙන්න ඕනේ. හරිද? එතකොට මේ ටික ඔක්කොම සුළු කරාම එන්නේ 2169යි. 2169යි. ඉතින් ඔහොම කළා සමානතාවය දාලා පෙන්නන්න. මේක දාලා තේරෙන්නේ නැත්නම් අසමානතාවය හොඳම වැඩේ වචනයෙන් ලියන්න. 2169ක් ලැබෙන බැවින් 2170ට වඩා අඩුය කියලා ලියන්න. හරි. ඒක තමයි උපකල්පිත මධ්‍ය අගය ඇසුරෙන් හැදෙන ගාන. හරි. හරි නේද? හරි. ඊළඟට අපි යමු ඊළඟ සංඛ්‍යාවට. ඊළඟ ගානට. ඊළඟ ගාන බැලුවම ඊළඟ ගානේ තියෙන්නේ මොකක්ද? මොන වගේ ගානක්ද හම්බෙලා තියෙන්නේ? සමගාමී සමීකරණනේ. සමගාමී සමීකරණ මේකත් හරිම ලේසියි. ඉක්මනින් ගන්න පුළුවන් සිංහල විතරයි. ඒ කියන්නේ සිංහල ඉක්මනින් මේ හදන්න පුළුවන් ගාන සිංහල විතරයි අවශ්‍ය. අපි බලමු.
බලන්න ශාලාවක් සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසා ඇත. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. සුදු නෙළුම් මලක් රුපියල් 1000ද රතු නෙළුම් මල රුපියල් 11ද එනම් මෙම නෙළුම් මල් සමග 600. හරි. අද සුදු නෙළුම් මල් සංඛ්‍යාව රතු නෙළුම් මල් සංඛ්‍යාවද සේගෙන මොකක්ද එතන සංඛ්‍යාව මෙතන එන්න ඕනේ. හොමින් මෙතන පොඩි printing mistake එකක් තියෙනවා. පොඩි නෑ ලොකුයි එක. නෙළුම් මල් සංඛ්‍යාව x ද රතු නෙළුම් මල් සංඛ්‍යාව y ද සේගෙන. එතකොට කොහොමද වෙලා තියෙන්නේ සුදු නෙළුම් මල් වලින් අරට ඒ සඳහා සුදු නෙළුම් මල් සංඛ්‍යාව කීයද x. හරි චුට්ටක් ඉන්න අපි කලයක මාරු කරමු දෙකම සුදු නිසා පේන්නේ නැති වෙන. සුදු නෙළුම් මල් සංඛ්‍යාව x සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය එහෙනම් 3x. යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. එහෙනම් y ධන 100 y ධන 100 ඔන්න එක සමීකරණයක් ආවා. නමුත් මේක මෙහෙම තියන්න බෑ. මෙයාව අපි දන්නේ මෙයාවත් දන්නේ නැති පදයක්. ඒක නිසා මෙයාවත් අපි මෙහෙට ගන්න ඕනේ. එහෙනම් අපි ගන්න මේක 3x ඍණ y සමානයි මොකක් කියලාද 100යි කියලා. 3x ඍණ y සමානයි 100යි කියලා අපි එහෙනම් ගමු. හරි මම උඩ එකත් ලස්සන ලියන්නම්. 3x සමානයි y ධන 100 නිසා අපි y ව මේ පැත්තට දාලා මේ පැත්තෙන් සංඛ්‍යාව විතරක් ඉතුරු කර ගන්න ඕන. මෙයා පළවෙනි සමීකරණය. සමගාමී සමීකරණ යුගලක්නේ. තව එකක් ඕනේ. ඊළඟ බලන්න සුදු නෙළුම් මලක් රුපියල් 12ක්ද රතු නෙළුම් මලක් රුපියල් 11ක්ද වේ. සැරසීමෙන් දාගන්න මේ අව්‍යයදම රුපියල් 1.6. හරිනේ. එහෙනම් මොකද්ද 12x ඒ කියන්නේ රුපියල් 12 බැගින් x සංඛ්‍යාවක් සුදු නෙළුම් මල් අරගෙන තියෙනවා. ඒ වගේම රුපියල් 11 බැගින් වූ රතු නෙළුම් මල් y සංඛ්‍යාවක් අරගෙන තියෙනවා. එයාට ඔක්කොම ගිහිල්ලා තියෙනවා කොච්චරද? රුපියල් 1100. ඔන්න දෙවෙනි සමීකරණය. හරි නේද? ඔන්න සමීකරණය යුගල ගොඩ නැගුවා අපි. හරි ඊළඟ ගාන බලන්න එම සමීකරණ යුගල විසඳන සැරිම ඊළඟට තියෙන අර සංඛ්‍යාව හොයන්න. හරි බලන්න මොනවද සමීකරණ දෙක? 3x ඍණ y සමානයි 100යි පළවෙනි ඔන්න පළවෙනි සමීකරණය. 12x ධන 11y සමානයි 1600යි. ඔන්න දෙවෙනි සමීකරණය. හරි මේ දෙන්න විසඳන්න බලන්න. විසඳමු. දෙන ඍණනේ. හරි. අපිට පුළුවන් මොකක් කරන්නද? ඉස්සෙල්ලම මේ y එක x කෙනෙක්ව අයින් කරගන්න ඕනේ එක්ක y කෙනෙක්ව අයින් කරගන්න ඕනේ. හරිද? මොකක්ද අපිට කරන්න පුළුවන්? අපිට ලේසි නේද මෙන්න මෙයාව මෙන්න මේ පළවෙනි සමීකරණේ මේ ඉන්න x ව 12x කරගන්න එක ලේසි. 4ෙන් ගුණ කරන් තියෙන. එහෙනම් මුළු සමීකරණයම. ඒ කියන්නේ පළවෙනි සමීකරණයම අපි මොකද කරන්නේ? 4ෙන් ගුණ කරනවා. හරිද? එතකොට එනවා 12x ඍණ 4y සමානයි කීයද? 400යි. මම එයාව ගන්නවා තුන්වෙනි සමීකරණයේ විදියට. හරිද? මම එයාව ගන්නවා මොන සමීකරණයේ විදියට? තුන්වෙනි සමීකරණයේ විදියට. ඊළඟට මම මොකද්ද කරන්නේ? දෙවැනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. මොකද ලොකු එක මෙයානේ. බලන්න එතකොට 12ක නැතුව යනවා. 12 දෙකෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. එතකොට කොහොමද දෙකෙන් තුන්වෙනි සමීකරණය හොඳයි. අලුතෙන් හදාගත්ත සමීකරණය. එතකොට එන්නේ 12x ධන 11y ඍණ 12x ඍණ 4y සමාන 1600 ඍණ 400ක්. හරි ඔක බෝඩ් එක දාමු අපි. එතකොට එන්නේ උඩට ගන්න. හරි
එතකොට 12x ධන 11y ඍණ 12x ධන 4 මේ ඍණයි ධන 4y සමානයි 1200යි. මේ 12ට මේ 12 කැපිලා යනවා. කීයද? 15y සමානයි 1200යි. 15y සමානයි 1200. හරි නේද මම? මේකට මේ කැපිලා ගියාම හරියට එනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? y හොයාගන්න 1200 බෙදන්න ඕනේ 15. බෙදන්න 15න් y ගේ උත්තරේ එනවා. ඒතර y සමානයි අනිවාර්යෙන් 80යි. y සමානයි 80යි කියලා එනවා. එක්කද අපි y හොයාගත්තා. ඒ කියන්නේ y කියන්නේ සංඛ්‍යාව. හොඳද? y කියන්නේ මොකක්ද මෙතන? සංඛ්‍යාව. රුපියල් නෙමෙයි සංඛ්‍යාව. y කියන්නේ මෙතන සංඛ්‍යාව. හරි. හරි. එහෙනම් y සමානයි 80 y සමානයි 80 අපිට පුළුවන් පළවෙනි සමීකරණයට ආදේශ කරන්න. පළවෙනි සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. මොකද්ද පළවෙනි සමීකරණය? 3x ඍණ y සමානයි 100යි නේ. එහෙනම් 3x ඍණ 80 සමානයි 100යි නම් 3x සමාන වෙනවා 180ට. මේ පැත්තේ 80 මම මෙහෙට ගෙනියනවා. ධන 80ක් වෙනවා එතකොට. හරි. ඒක උනේ කොහොමද කියලා අහයි. ඒක නිසා මෙහෙමයි වෙන්නේ. එකක් කියන්නම්කො. 3x මම මේ ඍණ 80 නැති කරගන්න මොකද්ද කරන්නේ? ඍණ 80 නැති කරගන්න මම ධන 80ක් දානවා මේ පැත්තට. මේ පැත්තට කරා නම් ඒ වැඩේ මේ පැත්තට අනිවාර්යෙන්ම කරන්න ඕනේ. එතකොට මේකට මේක ඇවිල්ලා යනවා 3x සමානයි 180 වෙනවා. එහෙනම් x සමානයි 180 බෙදීම 3. 180 බෙදීම 3 කීයද? x සමානයි නෑ 60යි. එහෙනම් මෙතන y සමානයි 80යි x සමානයි 60යි. ඒක ගොඩක් දුර ගියා නේ. හරි. මම මෙයාව ගන්නම් මෙතෙන්ට. එතකොට හරි. ඔයාලට එතකොට ප්‍රශ්නෙත් එක්ක ඒක බලා ගන්න පුළුවන්. හරි. හරි. එතකොට ওই විදිහ තමයි එන්නේ. ඔයාලට එකක් තනි කරගන්න. කියන්නේ අනිවාර්යෙන් මෙහෙම තියෙනවනේ එක විචල්ලක් අයින් කරගන්න. හරි. එක්ක x අයින් කරගන්න එක්ක y අයින්. ඉතින් y අයින් කරන්න පුළුවන් මේ පළවෙනි සමීකරණය 11න් නේද? 11න් ගුණ කළා දෙකේම එකතු කරා නම් 11 කැපිලා යනවා. එතකොට x ගේ හොයාගන්න පුළුවන් මුලින්ද මම මේක ඒක වෙනුවට අරක 11න් ගුණ කරනවට වඩා ලේසි මට 4න් ගුණ කරගන්න එක. මම එක 4න් ගුණ කරා එතකොට ආවා. හරිනේ? හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. නෑ මේක නෙමෙයි පළවෙනි ප්‍රශ්නේ. හරි. ඔව්. තව ප්‍රශ්නයක් තියෙනවා මේකේ නැහැ ඒ ප්‍රශ්නය. හරි මම ඒකත් කියන්නම්. මේ තව එක ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක ගමු. ඒක රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලෙත් සුළු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලෙත් වෙනස රුපියල් 150ට වඩා වැඩි බව පෙන්වන්නලුත් කියන්නේ. මොකද්ද මේක හරිම ලේසි. ඒ ගාන නැහැ දීලා y කියන්නේ රතු x කියන්නේ සුදුනේ. හරි. මේකේ ගාන මම මතක විදියට x රතු නෙළුම් මලක් රුපියල් 11යි. සුදු නෙළුම් මලක් රුපියල් කීයද 12යි නේ. හරි. එතකොට අපි ගාව ඉන්නවා y ඒ 80කුයි x ඒවා 60කුයි. ඔය දෙන්න එකතු කරන්න ඕනේ. ඉතින් ඕක කළාම ඔය දෙන්නගේ වෙනස එනවා අපිට මේ මෙන්න මෙහෙම මෙයාගේ ඉන්නේ 880යි මෙයාගේ ඉන්නේ 720යි 880න් 720ක් අඩු කරන්න එතකොට එන්නේ 160යි. ඉතින් අපිට කියන්නේ 160 විශාලයිනේ 150ට වඩා. මොකද පෙන්න? හරි. වෙනස රුපියල් 150ට වඩා වැඩි. හරි මේ ප්‍රශ්නේ මේකේ නැහැ. බෝඩ් එකේ නැහැ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්. මල් සඳහා වියදම් කළ මුනිස හරි. ඊළඟ තියෙන මෙන්න මේක සමීකරණය
උක්ත කරන්න අපි බෝඩ් එක දාලා තියමු. h උක්ත කරන්න තියෙන්නේ. u සමානයි 2gh වර්ගමූලය ඇතුළේනේ. මේ වර්ගමූලය කපන්න අපි මෙයා වර්ග කරමු. එතකොට මේ පැත්තත් එහෙනම් අපිට වර්ගය කරන්න සිද්ධ වෙනවා. u වර්ගය සමානයි 2gh කියලා එනවා. අපි කරන්න ඕනේ h නේ. එහෙනම් මොකද්ද කරන්නේ මේ දෙකෙන් සහ g ගෙන් බෙදනවා. මේ පැත්ත දෙකෙන් සහ g ගෙන් බෙදනවා. මෙයාට මේ කැපිලා u වර්ගය බෙදීම 2g සමානයි h කියලා එනවා. හරි. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමා අද දවසේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරේ. ඒකට දෙන්න පැයකමාරකට අධික කාලයක් අපි එතකොට සාකච්ඡා කළා මේ මාතෘකාවල් යටතේ. එතකොට එහෙනම් අදට අපි මේ සෙෂන් එක නවත්වනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.